ඉරිදා දවසේ අපි අද හම්බ වෙලා ඉන්නවා උදේ වරුවේ සාමාන්‍ය දෙනින් ප්‍රශ්න ටිකක් කතා කරන්න ගුරු විභාග වලට අදාළව. ඉතින් කට්ටිය එකතු වෙමින් ඉන්නවා තාමත්. ඒ නිසා මම විනාඩි කිහිපයක් බැලුවේ පන්තියේ පටන් ගැනීම පොඩ්ඩක් ප්‍රමාද කරලා අද දවසේ අපි ගුරු විභාග ටාගට් කරගෙන නැත්නම් 2025 ගැසට් වේයයි අපේක්ෂා කරන ගුරු විභාග ඉලක්ක කරගෙන යන නොමිලේ සම්මානතුන මාලාවේ දෙවැනි වැඩේ තමයි පටන් අරගෙන ගන්න සූදානම් වෙන්නේ. විනාඩි කිහිපයක් අරගෙන කියන්න තියෙන දේවල් ටික ඉස්සලා කියලා ඉන්නම්නේ. එතකොට ඔයාලට දැන් අලුතෙන් අද දවස් ඉස්සරම අපිත් එක්ක හම්බ වෙන අයට වගේම මේක වීඩියෝ එක විදිහට බලන YouTube වලින් අපි වීඩියෝ එක දෙනවා මේ. වීඩියෝ විදිහට බලන අයටත් තියෙන ප්‍රශ්න වලට උත්තර ටිකක් එතකොට මුලින්ම ලැබිලා තියෙනවා. පළවෙනිම ප්‍රශ්න. තාම විභාග ගැසට් වෙලාද නැහැ. තාම ගැසට් වෙලා නැහැ. කවද්ද ගැසට් වෙන්නේ? තාම හරියටම දිනයක් මට නිශ්චිතව කියන්න බෑ. මොනවද ගැසට් වෙන්න පුළුවන් පළාත්? අනිවාර්යයෙන්ම සබරගමු. ඒකට අපිට දන්නවා මාධ්‍ය සාකච්ඡාව තුළ කැබිනට් මණ්ඩලයේ ප්‍රකාශකතුමා කියනවා සබරගමුවට අවශ්‍ය වේකන්සි ගන්න මෙච්චරයි කියලා යම් දලා අදහසක්. ඒ වගේම අපිට ඌව පළාත, උතුරු මැද පළාත බලාපොරොත්තු වෙන්න පුළුවන් සහ සිසු පළාත් අතරේ තාමත් අපිට පොඩි මේ සතිය වෙනකොට කියන්නේ මට දැනට ලැබී තියෙන තොරතුරුත් එක්ක මට නිශ්චිතවම තාමත් පළාත් ටික අවසාන වශයෙන් දක්වන්න බෑ. ඒක බොරුවට අපි කියන්නේ නැහැ මේක ගැසට් වෙනවා මේක ගැසට් වෙනවා මේක ගැසට් වෙනවා කියලා. එහෙම නෙමෙයි මේක වැඩේ වෙන විදිහට මම දැනුවත් වෙන්නේ නිල තොරතුරුත් එක්ක මට යම් නිල නොවන තොරතුරු ලැබීම පවතිනවා සහ ලැබිලා තියෙනවා. මේව පදනම් කරගෙන මම වීඩියෝ එකකදී කරුණු පැහැදිලි කරන්නේ නැහැ. ඒක නිසා අපි කිසි ප්‍රශ්නයක් නැතුවම නිල තොරතුරු ලැබුණාම දැන් මේ වැඩේ දිගටම යනවා. අද අපි හම්බ වෙනවා. ලබන සතියේත් ඔයාලා හම්බ වෙනවා අපි. එතකොට අලුත් තොරතුරු අපිට දෙන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා දැනට මේ කියන කාරණාව හොඳින් අහන්න ගැසට් වෙන පළාත් පිළිබඳ අවසාන විස්තරය අද ඔයාලට මගෙන් ලැබෙන්නේ නැහැ. يعني මේ අද ජූනි මාසේ පළවෙනිදා කරන වීඩියෝ තුලදී ගැසට් වෙන්නේ මොන පළාත්ද කියන එක පිළිබඳව නිල අවසාන තොරතුරක් මට ලබා දෙන්න පුළුවන් කමක් මමට ලැබිලා නැති නිසා මම ඔයාලට ඒක ලබා දෙන්නේ නැහැ. නමුත් සබරගමුව සහ ඌව පළාත වගේ පළාත් කීපයක් පිළිබඳව අපිට තොරතුරු ලැබිලා තියෙනවා. ඒක පිළිබඳව අපි බලාපොරොත්තු සාගතව ඉන්නවා ඉදිරි සති කීපය තුල. ඒකත් දෙවෙනි ප්‍රශ්නට යන්න. එතකොට මේවා ගැසට් වෙනවද? ඕනි ගැසට් වෙනවා. වේකන්සි ප්‍රමාණය පිළිබඳව අපි පැහැදිලිව ලැබිලා තියෙනවා. ඒ වගේම පාසල් තුල ශාස්ත්‍රයේ තියෙන පුරප්පාඩු පිළිබඳව අපි දැනුවත් වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද ඇතුලේ ගුරු සේවයට එන්න ගොඩාක් පළාත් වලට අයට වගේම ජාතික මට්ටමේදී අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා දැන් මයින් අහන්න එපා එක එකන පළාත් මොකද්ද මේ මම දකුණේ මම වයඹ එහෙම අහන්න එපා. මම අවසාන උත්තරේ දීලා ඉවරයි ඒ කාරණාවට. ජූනි මාසේ පළවෙනිදා වෙනකොට අද දවසේ මට නිල වශයෙන් ගැසට් වෙන පළාත් සියල්ලම ලැයිස්තුවම ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබිලා නැති නිසා ඒ පිළිබඳව මම තවත් ඉදිරි සතියකට ඉස්සරහට ඉන්නවා. මේ වැඩේ අපි යනවා නොමිලේ වන්නන මේ කටයුත්ත විභාග ගැසට් වෙන තුරුම යනවා. ඒ නිසා ඔයාලට සජීවීව අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් වගේම YouTube හරහා වීඩියෝ එක බලන්නත් පුළුවන්. ගවර්න්මන්ට් එක්සෑම් ශ්‍රී ලංකා අපේ YouTube channel එක තියෙනවා. මේකත් එක්ක එකතු වෙලා ඔයාලට මේ අපි කතා කරන දේ ඉගෙන ගන්න වගේම අලුත් තොරතුරු අප්ඩේට් වෙන හැම වෙලාවෙම නිල වශයෙන් ඕපාදුප නෙමෙයි, හිතලවල නෙමෙයි, හිතලා කියන දේවල් නෙමෙයි. එතකොට මේක ඇතුලේ අපිට නිල වශයෙන් ලැබෙන සියලුම තොරතුරු ඔයාලට ඉදිරිපත් කරනවා. right. එතකොට මගෙන් මැසේජ් කීපයක් අහලා තිනවා. මම පොඩි වෙලාවක් ගිහිල්ලා ඔයාලගේ මැසේජ් වලට උත්තර දෙන්නම්. මොකද මූලික කාරණා ටික මම පැහැදිලිව කියලා ඉන්න ඕන නිසා. එතකොට අනිත් කාරණාව තමයි පළවෙනිම දේ. වයස් සීමාව සම්බන්ධ තාමත් මම මොනවද කියන්නේ නැහැ එකක්. හේතුව තමයි අවුරුදු 18 ඉඳලා 35ට අනිවාර්යයෙන්ම chance එක තියෙනවා. 40 වෙන්න පුළුවන් අවස්ථා සමහර පළාත් වල ලැබෙන්න පුළුවන්. ඒ නිසා අවුරුදු 35 දක්වා වූ සියලුම දෙනාට පාඩම් කරන්න පටන් ගන්න වැඩ කරන්න ඒක ගැන ගැටලුවක් නැහැ. අවුරුදු 35 සිට 40 දක්වා වෙන යම් ප්‍රමාණයක් ඉන්නවා. වලගේ පළාත තුල යම් විදියකින් අවස්ථාවක් ලැබෙනවා නම් ඒකට සූදානම් වෙලා ඉන්න. ඒ ගැන අපි ගැරන්ටි කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම 40 කියන එක හැම පළාතකම අයට ලැබෙයි කියන කාරණාව. ඊළඟට පළාතේ අපි දන්නවා පසුගිය සිට කීපයකට කලින් ගැසට් වෙච්ච අවස්ථාව වයස අවුරුදු 40 සීමාව දක්වා පළාත තුල බඳවා ගැනීම සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක ගැන අපිට දැන්ම හරියට කියන්න බෑ. එතකොට ඔය මූලික කරුණු ටික තමයි මෙතන තියෙන්නේ දැනට. එතකොට දැන් අපි මේක තුළ ඉන්නේ. අපි එක තුළ ඉන්නේ ඉදිරි කාලයේදී විභාග ගැසට් වෙනවා කියන එක දන්න නිසා. එතකොට අපි පන්ති පවත්වන්න නැත්නම් අපිට ගෙදරට ලවුද දා ගන්න පුළුවන්. මේ වැඩේ අපි කරගෙන යන්නේ. අනිවාර්යෙන් ඉස්සරහට ක්ලාස් පටන් ගන්නවා කියලා දන්නවා. ඒ වගේම අපිට පහුගිය කාලේ අපි ගොඩාක් ක්ලාසස් වලට අපේ ළමයි ඇවිල්ලා ඉඳලා අපිට විභාග කීපයක් කරන්න ලැබුණේ නැහැ. කොවිඩ් තත්ත්වයන් උඩ ආර්ථික අර්බුද වගේ කාරණා තුන. නමුත් ඒ ළමයි අපිට ඒක ගොඩ කාලයක් එකතු වෙලා හිටියා. ඒ අයටත් යම් සාධාරණයක් වෙන්න සහ අපේ හිතට නිදහසක් ලැබෙන්න. අපිට ගන්න නොමිලේ උගන්වනවා විභාග ගැසට් වෙන තුරුම. ඒක අපි කරගෙන යන වැඩක්. ඒතර ලබන සතිය IQ පටන් ගන්නවා. එතකොට ලබන සතියේ ඉඳලා IQ විෂය කොටසත් මේ වගේම ආරම්භ වෙනවා. එතකොට අපිට විෂයන් දෙකම විභාගයේ ගැසට් වෙන තාක්කල් මේ විදිහට දවස් සතියක දවස් දෙකක් අපි ප්ලෑන් කරනවා ඉස්සරහට. මේ ජූනි මාසය තුල. ඒතර අපිට විෂය කොටස් දෙකම මාසය තුල ආවරණය කරගැනීමෙන් ඉස්සරහට යන්න පුළුවන්. හරිනේ. ඊටිකම මූලික කරුණු. එතකොට තව මොනවද ඔයාලට කියන්න තියෙන්නේ? දැන් අහපු ප්‍රශ්න වලදී පළාත් ගැන, වයස් ගැන, වයඹ පළාත ගැන, දකුණු පළාත ගැන වෙනම කියන්නේ මම පොදුවේ නිල වශයෙන් කියනවා. තාමට ලයිස්තුවම ඉදිරිපත් කරන්න බෑ මොනම පළාතක. සබරගමුව තියෙනවා අනිවාර්යෙන්. සබරගමුව තියෙනවා. ඒක නිශ්චිතයි.
එතකොට අනිත් පළාත් ගැන චුට්ටක් කොහොම ඉන්නේ ඉදිරි සතිය වෙනකොට තොරතුරු ටික ගන්න පුළුවන්. රයිට්. අපි ඒක කතා කරා. එතකොට ආය අහනවා මම මධ්‍යම පළාත ගැනට. ඒ යකෝ ලංකාවේ නෙමෙයි ඉන්නේ ඔබලා. හරිද? පළාත් අහන්න එපා. පොදුවේ පළාත් නමෙම ලැයිස්තුව දෙන්න මට තාම ලැබිලා නැහැ. ඉතින් ලැබිච්ච නැති දෙයක් මට කියන්න බෑ නිල වශයෙන්. ඉතින් අහනවා එක එක ආය පළාත්. කොහොම ඉන්න අහන්න එපා. මං අන්තිම උත්තරේ ආය පාරක් කියනවා. hina වෙලා කියන්නේ අන්තිමටම නිල වශයෙන් තොරතුරක් නැතුව මට කියන්න බෑ මේ පළාතේ මෙච්චරක් තියෙනවා මෙහෙම ගැසටුනවා කියලා මම මෙහෙම කියන්නෙත් නෑ. එතකොට මට නිල තොරතුරක් ලැබුණොත් ඇත්තටම විශ්වාස කරන්න පුළුවන් තොරතුරු තියෙනවා නම් විතරයි මම ඔයාලට කියලා දෙන්නේ. මොකද හොඳ මූලාශ්‍රයක් සහිතව. ඒ නිසා දැනට කලබල නැතුව ඉන්න. ඉගෙන ගැනීමක් තියෙනවා ඉදිරි සති කිහිපය තුළ. ඉතින් වැඩේට ලෑස්තිලා යන්න. හරිනේ එහෙම හොඳයි නේද? ඒක තමයි මේකේ සාරාංශ කරන්නේ යන්න පුළුවන්. හරිද? එතකොට මේක ඇතුලේ ඔයාලට ගුරු විභාගයට ඉල්ලුම් කරන්න නම් අනිවාර්යයෙන්ම උසස් පෙළ සමත් උපාධිධාරී මට්ටම තියෙන්න ඕන. ගොඩක් අය මම අපේ පහුගිය සතිය තුල එතකොට HND වගේට පළාත් ගැසට් අනුව ලැබෙයිද කියන එක ගැන නිශ්චිතව කියන්න වෙන්නේ ගැසට් එකක් බලලා. ඒක නිසා ඒ ගැනත් නිශ්චිතවම අවසාන තොරතුරකට යන්න බෑ. නමුත් අපි ප්‍රධාන වශයෙන් කියනවා අනිවාර්යයෙන්ම උපාධිය සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. අන්ඩර් ග්‍රැජුවේට් අයට බෑ. එතකොට මේකේ ඔයාගේ ගැසට් එකක් එන දවස තියෙනවා. ගැසට් එක නිකුත් වෙලා ගැසට් පත්‍රයේ අවසාන දිනේ ඉල්ලුම් කළ හැකි අවසාන දිනේ ඉල්ලුම් කළ හැකි අවසාන දිනේට පෙර දිනයක් ඉෆෙක්ටිව් ඩේට් එක තියෙනවා නම් ඔයාලගේ උපාධිය සම්පූර්ණ වෙලා නැත්නම් අපි කියන්නේ උපාධිය සම්පූර්ණ කළ දිනේ විදියට ඉෆෙක්ටිව් ඩේට් එක ගැසට් පත්‍රයේ ක්ලෝසින් ඩේට් එකට කලින් දිනයක් විදියට තියෙන ඕන කෙනෙකුට සබ්ජෙක්ට් එකට අනුව ඇප්ලයි කරන්න පුළුවන්. ඒක තමයි මේක ඇප්ලයි කරන ක්‍රමය. හරිද? රයිට්. අපි එතකොට යනවා ඉස්සරහට. අපි ඉස්සරහට යනවා කියන්නේ දැන් ওই මූලික කරුණු ටික නේ ඕගොල්ලෝ ගොඩාක් ඔළුවේ තියෙන ප්‍රශ්න ටිකනේ. ඒ ප්‍රශ්න ටික අපි මීට කතා කරාට පස්සේ අපි යන් ඊළඟ කාරණාවට යන්න. අපි ඊළඟ කාරණාව විදිහට දැන් කියන්නේ මේ විෂය ගැන පොඩ්ඩක් කියලා දෙන්නම්. ගුරු විභාගයකදී හරිද? ගුරු විභාගයකදී දැන් ප්‍රශ්න අහන්න එපා මෙතනින් එහා පැත්තේ චූටි පැහැදිලි කිරීමකට යන්නේ. එතනින් එහා පැත්තේ ක්ලාස් එකකින් අවසාන කොටස වෙනකොට ආයෙ ප්‍රශ්න ටිකක් අහන්න දෙන්නම් අවස්ථාව. දැන් ඔහොම ඉන්න අහගන්න මේ කරුණු. සමහරට ඔයාලට අහන්න තියෙන දේ විසඳලා තියෙන එකත් එක්ක. ගුරු විභාගයක් කියන්නේ දැන් මේක ජාතික වශයෙන් සහ පළාත් වශයෙන් කොටස් දෙකකින් ගැසට් වෙන්න පුළුවන්. එතකොට පළාත් වශයෙන් පළාත් 9ක්ම තියෙනවනේ. ඒකට පළාත් කාර්ය සේවා කොමිෂන් සභා ගැසට් කරන අවස්ථා තියෙනවා. අනිත් එක ඒකට අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තුව හරහා ජාතික මට්ටමේ විභාග ගැසට් කරනවා. මේ ගැසට් කරන හැම විදිහකදීම දැන් උපාධියට අනුව විශේෂ සුසුකම් තියෙනවා. ඔයාගේ විෂය ගැලපීමක් නැතුව බොහෝ දුරට ඇප්ලයි කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමහර ඒවාට විශේෂ උපාධි බලාපොරොත්තු වෙන විෂයනුත් තියෙනවා. සමහර අවස්ථා තුළදී සාමාන්‍ය උපාධියට ඉල්ලුම් කරන්න පුළුවන් විෂයන් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක නිසා අපිට ඒ වගේ දේවල් කියන්න පුළුවන්කම ලැබෙන්නේ නිශ්චිත වශයෙන් ගැසට් පත්‍රයක් ලැබුණාට පස්සේ. එතකොට ඇප්ලයි කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ජාතික වශයෙන් නම් ඉතින් ප්‍රශ්න නැහැ. දිවයිනේ ඕනෑම කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. ලංකාවේ ඕන තැනක වැඩ කරන්න වෙන නිසා. මොකද ජාතික පාසල් 396ක් තියෙන්නේ. මේ වෙනකොට නිල වශයෙන් පිළිගන්න 396 ජාතික පාසල් තියෙන නිසා මේක ඇතුලේ කටයුතු කරන්න වෙන්නේ දිවයිනේ ඕනෑම පළාතක නිසා. ඔයාලට ජාතික පාසල් ගුරු විභාග ගැසට් වෙද්දී ලංකාවේ ඕන තැනක ඉඳලා ඇප්ලයි කරන්න පුළුවන්. පළාත් පාසල් වලදී ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ ඔයා සාමාන්‍ය ගැසට් පත්‍රය අනුව පොදුවේ ලැබෙන තත්ත්වය අනුව ඒ පළාත තුල අවුරුදු 3ක් පදිංචිය තහවුරු කරන්න පුළුවන් නම් විතරයි. එතකොට අවුරුදු 3ක් පදිංචිය තහවුරු කරගන්න බැරි අයටත් අවස්ථාවක් ලැබෙන විදිහක් තියෙනවා. ඒ තමයි වෙනත් පළාතක ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ ස්වයං පුරුෂයාව බිරිඳ ඒ පළාත කාලත්‍රය කියන්නේ එයාගේ පදනම මත එයා වසර 3කට වැඩි කාලයක් ඒ පළාත තුල පදිංචිලා ඉන්නවා නම් එයාට ඇප්ලයි කරන්න පුළුවන් හැකියාව තියෙනවා කාලත්‍රය හරහා. ඒ විදි දෙක හැවෙන්න වෙනත් විදියකින් පළාත් විභාගයකදී ඇප්ලයි කරන්න බෑ පළාතෙන් පිට කෙනෙකුට. සමහර වෙලාවල් වලදී ගැසට් පත්‍රය පිට පළාත් වලටත් ඇප්ලයි කරන්න chance දෙනවා. ඒ වගේ තැනකදී ඒක ගැසට් පත්‍රය අනුව ඇප්ලයි කරන්න පුළුවන් විෂයන් තියෙන්න පුළුවන් වාට. ඒ නිසා ඇප්ලයි කිරීම සම්බන්ධව ගත්තොත් ගැසට් වීමේදී අවසානටම ගැසට් පත්‍රයේ ප්‍රදානයි. ඒක තමයි ප්‍රදාන ලියවිල්ල. ඒක බලන්නම වෙනවා. ඒකදී වසර 3 කියන එක පහුගිය කාල සීමාව තුළ තිබිච්ච පොදු තත්ත්වයක්. නම් සමහර තැන්වලදී ඒකත් වෙනස් වීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. සමහර තැන්වල අපි දැකලා තියෙනවා මීට කලින් අවුරුදු 5 කියන එකත් අහලා තිබුණා. ඉතින් මේ වගේ අපිට මේ අවස්ථාව අනුව ගැසට් පත්‍රය අනුව ලබා දෙන්න පුළුවන් තොරතුරු තමයි ඒවා. නමුත් පොදුවේ අපි දල අදහසක් ගත්තොත් පදිංචිය තහවුරු කරන්න පුළුවන් නම් අවුරුදු 3ක ඔයා ඉන්න පළාතෙන් ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ලිපිණය හරහා ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම බැරි වෙනත් පළාතක ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථාව තමයි කාලත්‍රය හරහා ස්වාමි පුරුෂයා හෝ බුද්ධ කෙනෙක් තමයි බැඳලා ඉන්නවා නම් වෙනත් පළාතක කෙනෙක් ඒ පළාත වල නම් ඔයා පදිංචි වෙලා ඉන්නේ. ඔයාට එයාගේ ලිපිණයත් එක්ක මේ ඇඩ්‍රස් එකත් එක්ක ඇප්ලයි කරන්න පුළුවන්. ඇප්ලයි කරන්න පුළුවන්. ඒ විදිහට තමයි ඔය අපි ඇප්ලයි කිරීමේ කතාව ගන්න. ඒකට ඇප්ලයි කරන එක ගැසට් පත්‍රයේ අනුව තියෙන දෙයක්. විෂයන් මත තමයි එතකොට ඔයාට ඇප්ලයි කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඒක පැහැදිලි. අනිත් පැත්තෙන් ඔයාලට මම කියනවා කාරණාවක්. මේක දැන් ඇප්ලයි කරාට පස්සේ විභාගයක් තියෙනවා. ඒ විභාගයේදී විෂයන් දෙකයි තියෙන්නේ. ඒ විෂයන් දෙක ඇතුලේ
ඔයාලට තියෙනවා අභියෝග්‍යතාව සහ සාමාන්‍ය දැනීම. වයඹ පළාතේ හැර පසුගිය හැම අවස්ථාවකදීම අනිත් පළාත්වල අධ්‍යාපන විෂය තොරතුරු වලින් තමයි සාමාන්‍ය දැනීම් ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ. අභියෝග්‍යතාව හැම එකටම පොදු එකම ආකාරයකට තමයි හැදෙන්නේ. එතකොට අපි දැන් ඉඳන් මේ ඉගෙනගෙන යන්න අන්නේ විෂයන් දෙකට. ඔකේ ලකුණු 40ක් ගන්න ඕන සාමාන්‍ය සීමාව. නමුත් ඒ කියන්නේ පාස් වෙන්න. එකකට 38ක් තිබිලා අනිකට 60ක් වුණොත් ඒත් වැඩක් නැහැ. 40 40 දෙකම අවම තියෙනවා. 40 තිබුණාට ළමයිගේ ඉල්ලුමත් එක්ක විෂයන් වල තියෙන පුරපාඩු සංඛ්‍යාවත් එක්ක කට් ඔෆ් මාක් එකක් එනවා. ඒක වලට තේරෙනවනේ වැඩිම ලකුණු ගන්නට අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් ලකුණු 60 84 ප්‍රමාණයක් අපිව සම්මුඛ පරීක්ෂණයේ සුසුකම් ලබන තැනට ගේනවා. 70 තමයි මම ඇවරේජ් මාක් එකක් විදිහට කියන්නේ. කියන්නේ එක විෂයකට ලකුණු 70ක් තියෙනවා නම් ඔයාට යන්න තියෙන හැකියාවක් විෂයන් අනුව තියෙනවා. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපිට එක ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය අත්දැකීම් අනුව දන්නවා ලකුණු 160න් එහා පැත්තේ ගියපු අයට තියෙන පුරපාඩු ප්‍රමාණය සීමා සහිත නිසා අවස්ථාව නැති වෙලා තියෙනවා. ඒක අපි අත්දැකීමෙන් දන්න නිසා පුළුවන් තරම් උත්සාහ කරලා උඩ ලකුණු ප්‍රමාණයක් කියන 80න් ඉහළ ලකුණු ප්‍රමාණයකටවත් අපේ විෂය කරුණු ටික සහ අපේ හැකියාවන් ටික සූදානම් කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. එන්න ඒ වැඩේට අවශ්‍ය කරන උදව්වක් විදිහට තමයි අපි ඔයාලා සම්බන්ධ වෙලා මේ වැඩ කටයුත්ත දිගටම කරගෙන යන්නේ. එතකොට මේක ලයිව් වෙන්න පුළුවන් ප්‍රමාණය අපි සීමා සහිත ප්‍රමාණයකට තමයි අවස්ථාව දීලා දෙන්නේ. නොමිලේ වැඩක්. අපි මේක පැකේජ් එකක් මේකට වියදම් කරලා නැහැ. ඒ නිසා අපි වීඩියෝ එක හරහා ඔයාලට බලන්න පුළුවන් හැකියාව ලබා දෙනවා. අපි දවස් 7ක් කියන මූලිකව හිතුවා. නමුත් පසුව අපි තීරණය කරා ඒක වැඩි කාලයක් වීඩියෝ එක බලන්න පුළුවන් වෙන YouTube හරහා අපි ඔයාලට ලබා දෙනවා. ඒ නිසා අද දවසේ පන්තියට ලයිව් වෙන්න බැරි වුණත් වීඩියෝ එක හරහා ඔයාලට මේ කරුණු ටික ඉගෙන ගන්න පුළුවන්. රයිට්. ඔන්න දැන් මූලික කරුණු ටිකක් අද දවසේ කිව්වා. ඉස්සරම ඔයාලා ප්‍රශ්න වලදී ඇත්තටම කියන උත්තරේ නිල වශයෙන් තාම පළාත් මොනවද ලැයිස්තුව අපිට ලැබිලා නැහැ. මොන පළාත් වලද ගැසට් වෙන්නේ කියන එක නිල තොරතුරක් නැහැ. ඒ නිසා නමුත් අපි බලාපොරොත්තු වෙන පළාත් කීපයක් තියෙනවා. ඒ අතරේ සබරගමු ඉහළින් ඉන්නවා. ඌව පළාත, උතුරු මැද, දකුණ බස්නාහිර, වයඹ පළාත් නමනේ තියෙන්නේ. ඔය පළාත් නමෙන් පුරපාඩු තියෙන නිසා අපිට විභාග ගැසට් වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අදියර වෙයි මේක එක දවසක ඔක්කොම ගැසට් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කලබල කරගන්න නැතුව තමන්ගේ පළාත් වල විභාග ගැසට් වෙනවද කියන කරුණ අපි අරහත් දැනගන්න පුළුවන්. ඕන තරම් නිවුස් තියෙනවා එළිය දැනගන්න පුළුවන්. එතකොට ඔයාලා ගැසට් වීම පිළිබඳ තොරතුරු ඔයාලට ලැබෙවි. ලැබුණාට පස්සේ අපි සූදානම තවත් වැඩි කරගමු. දැනට අපි නිකන් හිමීට මේ වැඩේට බහලා ඉගෙනගෙන යන්න. හරිනේ කැමතිනේ ඉගෙන ගන්න? හරි. ඉගෙන ගන්න කැමති අය දාන්න බලන්න මට මැසේජ් එකක් මේ chat එකට 7 ගියා. දැන් උගන්නන්නයි හදන්නේ. නැත්නම් වැඩක් නැහැ නේ මේ දවස්නේ අපිට වෙන වැඩ නැතුව නේද? අත්තුදුළු ගන්න දවස්, තනකොළ කපන දවස්, නේ වැහි පීල සුද්ධ කරන දවස්. ඔය දවස්නේ. ඉතින් මේ දවස්වලට අපි මේ පන්තියකට එන්නේ මේ වැඩේට. හරි. වීඩියෝ එක බලන අයටත් ඔන්න මතක් කරනවා. හැකි ඉක්මනින් බලන්න සතියක් දවස් 10ක් ඇතුළත වගේ වීඩියෝස් බලලා ඊළඟ වැඩේට ලෑස්ති වෙන්න. රයිට්. ජනනී වගේ කට්ටිය කියන්නේ හරි. රයිට්. ඔයාලා අහගෙන ඉන්නේ නැද්ද මං කියන එක? ආයෙ ආනවා chat එකේ. වයස 40ට වැඩි අයටත් හම්බෙයි දානවා. නෑ මට කියන්න බෑ. ඒ ගැන ගැසට් එකක් නැතුව. වෙන පළාතක කෙනෙකුට වෙන පළාතක කෙනෙක්ට අඳුම් කරන්න පුළුවන් විදිහ වාසනාව මම දැන් කිව්වේ කාලාත්‍රය අනුව තමයි. නැත්නම් ගැසට් පත්‍රයේ කන්ඩිෂන් එකක් දෙන්න ඕන පිට පළාත් වල අයටත් ඇතුළත් විය හැකි. ඉදිරිපත් විය හැකි කියන එක. එහෙම නැත්නම් පිට පළාත් වල අයට ඉල්ලන්න බෑ. පළාත ඇතුලේ පදිංචි අවුරුදු 3ක් වෙන්නලා තියෙන අයට තමයි නිශ්චිතවම chance එක තියෙන්නේ. නෙක්ස්ට් එක ඉගෙන ගමු නේද? දැන් අපි හැටි අනම්මනම් කතා කරානේ. වැඩේ පටන් ගමු. අද සාමාන්‍ය දැනීම කොටසක් නේ කතා කරන්නේ. ඒක දැන් ඔයාලට තේරෙනවා මම පේපර් එකක් දාලා තියෙනවා. ඒක ලබන සතියේ IQ එකක් වෙනවා. ඒක ලබන සතියේ හෝ ඉදිරි සතියේ දිනක හවසට හරි අපි කරනවා. රයිට්. අපි යනවා අලුත් කාරණාවට. අපේ පේපර් එක ඇතුලේ අපිට අද දවසේ ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා ප්‍රශ්න බහුවර්ණ සහ කෙටි ප්‍රශ්න කියන ආකාර දෙකම. ඔයාලගේ පේපර් වලත් එතකොට ඔයා මතක තියාගන්න බහුවර්ණ සහ කෙටි පිළිතුරු කියන ආකාර දෙකම තියෙනවා. හරිද? බහුවර්ණ සහ කෙටි පිළිතුරු කියන ආකාර දෙකම තියෙනවා. එතකොට මුලින්ම බහුවර්ණ කොටසක් සාමාන්‍යයෙන් දැන් ගුරු විභාගයට හරි ඕනෑම තරඟ විභාගයට හරි ප්ලේස් කරන්න වෙනවා. ඔයාලා ලියනකොට බහුවර්ණ කොටස පොඩි වාසියක් ගේනවා නේ. ඒක මතක නැතත් දැක්කාම සුත්තක් හරි මතක් වෙනවනේ. කානාශටොත් හරියනවා ඒ අතරේ. දන්නේ නැති ඒවා එතකොට ටික ගාලා ටිකක් කල්පනා කරපුවම නිකන් දල වශයෙන් හරි මතක් වෙනවා. හරිද? එතකොට කෙටි පිළිතුරු කොටස තමයි ටිකක් ඔයාලා පටල ගන්න. ඒකට හේතුව පිළිතුරු ලබා දීන්නේ දැනුම මතමයි. කර්ම හරියට ලියන්නම වෙනවනේ. ඒක නිසා එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපේ තරඟ විභාගවලදී අපි ගොඩාක් දුරට ඉලක්ක කරන්නේ වාසිදායක කොටස විදිහට ඔය කෙටි පිළිතුරු කොටස. මොකද ඒක බහුවර්ණ වලදී ළමයි ලකුණු ගත්තත් කෙටි පිළිතුරු කියන එක ගොඩක් අය අකාරුයි. ඒකට අදාළව තමයි අපි දැනුම දෙන්නේ. ඒත් මේක කටපාඩම් කරලා වැඩේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක ඇතුලේ ඇත්තම අවබෝධයක් තියෙන්න ඕන. ජාතික අධ්‍යාපන පද්ධතිය පිළිබඳව, විෂයමාලාවල් පිළිබඳව, පාසල් වල වැඩ කටයුතු සිද්ධ වෙන විදිය ගැන, එතකොට මේක ආශ්‍රිතව තියෙන දත්ත සහ තොරතුරු පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා නම් තමයි ගොඩාක් දුරට ඔය කෙටි පිළිතුරු කොටසට උත්තර දී ගන්න ලේසි වෙන්නේ. බහුවර්ණ කොටස නම් මොකක් හරි ඔයගොල්ලෝ ගහලා එනවනේ. නේද? දන්නේ නැත්නම් හරි කනාශොත් හරි ගහනවා කට්ටිය. ඒවත් හරියන වෙලාවල් තියෙනවා.
ඒ නිසා ගොඩාක් දුරට මේක අපි මේ වැඩේ කරගෙන යද්දි අවබෝධාත්මකව කරගෙන යනවා. කියන්නේ මේක කටපාඩම් කිරීමේ වැඩක් නෙමෙයි. මම කවදාකවත් කියන්නේ නැහැ තරඟ විභාගයක් කටපාඩම් කරලා සමත් වීම පුළුවන්. කටපාඩම් කිරීම ඇතුළේ දැනුම ලබනවා. නමුත් ඒ දැනුම අවබෝධාත්මකව ඉදිරිපත් කරන එක තමයි බොහෝ ප්‍රශ්න පත්‍රවලදී අපිට කරන්න වෙන්නේ. ඒකට සීමා සහිත කාලයක් තියෙනවා. එතකොට තමයි ආයෙ ප්‍රශ්න ඩබල් වෙන්නේ. මොකද පැය දෙකක් තුනක් දෙනවනේ ඔය IQ එකක් වගේ ඔයා නිදහසේ කරගෙන යයි. දැන් තියෙන්නේ සාමාන්‍ය දැනුම කොටසෙත් ඔයා පැයක් ඇතුළේ උත්තරයක් දී ගන්න. අවබෝධය වගේ ප්‍රශ්න පත්‍රයක් තරඟ විභාගවලදී අමාරුම ප්‍රශ්න පත්‍රය බවට පත් වෙන්නේ ඔය කාලේ සහ ඒ කාලය තුල ප්‍රතිචාර දැක්වීම පිළිබඳව තියෙන ගැටලුත් එක්ක. ඒ නිසා අපි මුලින් ඉඳලම මේ වැඩේ ලෑස්ති වෙනවා. දැන් මේ වැඩේ ලෑස්ති වෙනවා කියන්නේ අපිට ටයිම් එකක් තියෙනවා. දැන් ඉස්සරහට අපි පේපර් ලියනවා. අපි පන්තියේත් ලියවනවා. එතකොට මේ පැය ඇතුළේ තමයි අපි පේපර් එක හරියටම උත්තර දෙන්න සූදානම් වෙන්නේ. නිසා දැන් ඔයාලා මාත් එක්ක වැඩ කරද්දි මේ පේපර් එක මම පෙරේදා දවස් දාලා තිබ්බ නිසා මේකට සමහර අය උත්තර ලියලා ඇති. දැනුත් ඔයාලා ටික් ගාලා පුළුවන් නම් chat එක ඇතුලේ මේ ප්‍රශ්නෙට එනකොට පුළුවන් තරම් ඔයා chat එකට උත්තරේ දාන්න බලන්න මතකයි. දැන් ඔයාලා කලින් ලියපු note එකක් එන්න තියෙන්න ඕනේ නැහැනේ ළඟ. ඒවා අයින් කරලා පේපර් එක ළඟට අරගෙන දැන් පුළුවන් තරම්. ඒකට ඔයාලා යලිත් මේක අවබෝධ වෙලා මතක් වෙනවා. ඒ නිසා පුළුවන් තරම් chat එකට මම තත්පර 10ක් විතර කාලයක් දෙනවා. ඔයා උත්තරේ දාන ගමන් යන්න. එතකොට නිකන් මහාන් වුණාට වඩා වැඩේ ලස්සන වෙනවා. පළවෙනි ප්‍රශ්නට යමු. ශ්‍රී ලංකා ගුරු සේවයට පත් කිරීමේ බලධාරීම ලේසි පේපර් එක මුල් අධීරයේ තවම ප්‍රශ්න පත්‍රනේ මේවා හරි සරලයි. මේකත් එතකොට අපිට ගැසට් පත්‍රය ගුරු ව්‍යවස්ථාව අනුව අපිට තියෙන කරුණක් මත තමයි පදනම් වෙන්නේ. මට උත්තරේ දාන්න chat එකට තත්පර 10ක් මම ඔයාලට දෙනවා ප්‍රශ්නෙත් එක්ක. පළවෙනි ප්‍රශ්නේ උත්තර දාන්න පුළුවන් දැන් ඔයාට. ශ්‍රී ලංකා ගුරු සේවයට පත් කිරීමේ බලධාරියා කවුද කියන ප්‍රශ්න. මේකේ උත්තර දීලා තියෙනවා රාජ්‍ය සේවා කමිෂන් සභාව ලේකම්, අධ්‍යාපන විෂය භාර රේඛීය අමාත්‍යාංශ ලේකම්, අධ්‍යාපන අමාත්‍යවරයා, ජනාධිපති සහ පළාත් ආණ්ඩුකාර කියන එක. දැන් මේක ගොඩාක් වෙලාවට මීට කලින් තරඟ විභාග වලට ක්ලාසස් ගිහිල්ලා ටෙම්පරාදු වෙලා මේවා දැනගෙන ඉන්න කවුමක්. ඒ නිසා උත්තරේ ගොඩාක් අයට මේක ලේසි. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ කිසි කරදරයක් නැහැ. උත්තරේ දී ගන්න පුළුවන් අධ්‍යාපන විෂය භාර රේඛීය අමාත්‍යාංශයේ ලේකම් කියලා. ඒකට අපි පළවෙනි ප්‍රශ්නෙට උත්තරය දෙවෙනි ප්‍රශ්නේ දාමු. දෙවෙනි පිළිතුරට යමු. රේඛීය අමාත්‍ය මේක රාජ්‍ය සේවා කමිෂන් සභාවේ බලය පැවරූ පරිදි කියලා තමයි ව්‍යවස්ථාවේ තියෙන්නේ. ඒකට ඔයා මතක තියාගන්න මේක අපිට රාජ්‍ය සේවා කමිෂන් සභාව තමයි පත්වීම් පිළිබඳව අපේ රටේ බලතල දක්වන ආයතනේ, දරණ ආයතනේ ඉජල බලය දීලා තියෙනවා. අධ්‍යාපන විෂය භාර රේඛීය අමාත්‍යාංශයේ ලේකම්තුමාට ගුරු සේවයේ පත්වීමේ බලධාරියා විදිහට කටයුතු කරන්න. ඒකට දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හරි ලේසි එකක් සහ අපි දන්න එකක්. මේක ගොඩාක් තැන්වල ඇහිලා තියෙනවා ආත. නිසා අමතක වෙන්නේ නැති එකක්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට යන්න. විෂයමාලා ප්‍රතිපත්තිය අනුව ජාතික වශයෙන් විෂයමාලා සංශෝධනයේ සිද්ධ විය යුතු වර්ෂ අතර පරතරය. දැන් කියන්නේ අපිට සාමාන්‍ය මේක ප්‍රැක්ටිකලි වෙලා නැහැ පහුගිය කාලය තුල. ඒ වුණාට අපිට විෂයමාලා සංශෝධනයක් පිළිබඳව ජාතික විෂයමාලා ප්‍රතිපත්තිය හදන, ජාතික විෂයමාලා පිළිබඳ සංශෝධන ඉදිරිපත් කරන ජාතික අධ්‍යාපන ආයතනයේ කියන කාරණාවක් තියෙනවා. අපේ රටේ විෂයමාලා වක්‍රයක් පවතිය යුතුයි කියන එක. විෂයමාලා වක්‍රය කියන්නේ විෂයමාලාව යලි යලි සංශෝධනීය යුතු කාල සීමාව. ඒකට මේක චක්‍රයක් විදිහට අපිට යන්න ඕනනේ. මොකද එකම විෂයමාලාව දිග කාලයක් යනකොට ඒකේ යාවත් කාලින බව නැති වෙනවා. ඒක නිසා මේකදී අපිට ජාතික අධ්‍යාපන ආයතනයේ වසර 8ක කාල සීමාවක් තමයි අපේ රටේ විෂයමාලාවක් විදිහට හඳුන්වලා දීලා තියෙන්නේ. විෂයමාලාව වසර 8කින් සංශෝධනය විය යුතුයි කියලා කියුණාට පහුගිය කාලවලදී අපි දන්නවා රටේ විවිධ තත්ත්වයන් ඇතුලේ මේ කටයුත්ත පස්සට ගියපු තැන් තියෙනවා. ඒකවල බලන්න අපිට උත්තරයට යන්න පුළුවන්ද කියලා හතරවෙනි පිළිතුර තියෙනව නේද? අවුරුදු 8යි කියන එක. වර්ෂ 4 පරතරේ වසර 8ක් නේතකොට 8 කියන උත්තරයට යන්න පුළුවන් වෙන්නේ අපිට හතරවෙනි පිළිතුරත් එක්ක. මතක තියාගන්න එතකොට ඔක ඔහොම අහන්නත් පුළුවන් විෂයමාලා වක්‍රය කියලා අහන්නත් පුළුවන්. එතකොට අපි මේක ජාතික අධ්‍යාපන ආයතනය ගැන කතා කරන්න වෙලාවක් කරගමු. ජාතික අධ්‍යාපන ආයතනය තමයි එතකොට අපේ රටේ විෂයමාලා සංශෝධනය කරන්නේ, ඒ ආවත්කාලින කරන්නේ, ඒට අවශ්‍ය වෙනස්කම් කරලා අපිට ඉදිරිපත් කරන්නේ ඒගොල්ලෝ. ඉතින් අපි වසර 8කට සැරයක් මෙහි වෙනස්කම් බලාපොරොත්තු වෙනවා පසුගිය කාලයේ තිබිච්ච තත්ත්වයන් තුල. එය සිදු නොවුණා. පැහැදිලි වුණාද දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ? එතකොට අපිට අවුරුදු 8 කියන එක යන්නේ 2. තුන්වෙනි ප්‍රශ්න. දැන් අපේ රටේ අමාත්‍යාංශ ගැටුත් එහෙම අධ්‍යාපනය පිළිබඳ මුලින්ම ඇමතිවරයෙක්පත් වෙන්නේ ඇමතිවරයෙක් කියන අමාත්‍ය ධුරයක් හැදෙන්නේ 1931 දී රාජ්‍ය මන්ත්‍රණ සභාව ඇතුලේ අධ්‍යාපනය පිළිබඳ කාර්ය සභාවේ සභාපති විදියට කන්නංගර මහත්මයාපත් වෙලා CWW කන්නංගර මහත්මයාපත් වෙනවා. අපි එතකොට අපේ රටේ පළවෙනි අධ්‍යාපන ඇමතුමා විදියට කන්නංගර මහත්මයාට ඒ ගෞරවය දෙනවා. 1931 තමයි ඒතකොට අධ්‍යාපන අමාත්‍යාංශයක් විදිහට අපිට යම් ආරම්භය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. 1931 ඉඳලා 47 දක්වා කාලය තුලදී කන්නංගර මහත්මයා අපේ රටේ ප්‍රථම අධ්‍යාපන ඇමති විදිහට කටයුතු කරනවානේ. එයා තමයි දැනටත් අපේ රටේ වැඩිම කාලයක් අධ්‍යාපන අමාත්‍ය ධුරය දරපු කෙනා. කන්නංගර මහත්මයාගේ කාලෙන්නේ අපිට අධ්‍යාපන ඇමතුමෙක් ඒතර මුලින්ම හම්බ වෙන්නේ.
අධ්‍යාපන අමාත්‍යාංශය කියන එක. එතකොට අපිට කන්නගර විදියට යන්න වෙනවා 1931. දැන් මොහොම වෙනකොට මේ උසස් අධ්‍යාපනය සම්බන්ධව වෙනම විෂය අමාත්‍යාංශයක්, විෂය භාර අමාත්‍යාංශයක් අපේ රටේ හැදිච්ච අවුරුද්ද තමයි දෙවෙනි ප්‍රශ්نين අහන්නේ. පැත්තට වර්ෂයක් සම්බන්ධ ප්‍රශ්නයක් අහලා තියෙනවා. උසස් අධ්‍යාපනයේ පැත්තට වෙනම අමාත්‍යාංශයක් වෙන් කරන්න නැත්තේ මොන අවුරුද්දේද? අපි දන්නවා දැන් උසස් අධ්‍යාපනය කියපුවම අපේ රටේ සංදිස්ථානමයක් වෙන අවුරුද්දක් තමයි 1970. 1970 අංක 16 කියන විශ්වවිද්‍යාල පනත අපි දන්නවා අදටත් අපි පාවිච්චි කරන විශ්වවිද්‍යාල පද්ධතිය නියාමනය කරන ඒ සඳහා අවශ්‍ය නිර්ණායක සපයන පනත. එතකොට 1978 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හැදෙනවා. ඒත් එක්කම අපිට හඳුන ගන්න පුළුවන් වෙච්ච විශේෂ ලක්ෂණයක් තමයි ওই කාල සීමාව තුළ උසස් අධ්‍යාපනය සඳහා වෙනම අමාත්‍යාංශයක් වෙන්නේ. එතකොට උසස් අධ්‍යාපනය කියන කොටස අමාත්‍යාංශයක විෂයපතයක් විදිහට අපිට මුලින්ම හම්බ වෙන්නේ 1978. එතකොට අපිට උත්තරය යන්න වෙන්නේ තුන්වෙනි පිළිතුරට. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. කියපු කාරණා ටික වේගෙන් කිව්වම ලියා ගන්න සටහන් කරගන්න වෙන්න නැතුව ඇතිනේ අවස්ථාව. මම සාමාන්‍යයෙන් ලියන්න වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. අතරම මේවා ලියලා කටපාඩම් කරන්න බෑනේ. මම හැමදාම කියන්නේ අපේ ක්ලාස් එකකදී ඔයා වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් බලන්න. ඔයාලට ඒක ඇහිලා පොඩ්ඩක් ඔළුවට යනවා. මේවා පාඩම් කරන්න ලොකුවට පොත් මේ සූඩ දිග අරගෙන ලැජ්ජයිනේ අපි මේ උසස් අධ්‍යාපනය හමාර කරලා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවර කරලා ස්පෙෂල් එකක් ගොඩක් අයට තියෙනවා. විවිධ උපාධි සම්පූර්ණ කරලා දැන් මේකට අපි පශ්චාත් උපාධි කරන කට්ටිය. එහෙම තියෙද්දි මේ පොඩි පොඩි කරුණු පාඩම් කර කර ඉන්න අපිට ලැජ්ජයිනේ පොත්වල ලියාගෙන. එහෙම කරන්නේ අපි. මීට හටක් නොපෙනෙන්න මේ වීඩියෝ එක මීට කණේ ගහගෙන දෙපාරක් තුන් පාරක් අහන්න. එතකොට ඔයාලට ඔය කරුණු ටික ඔළුවේ තියෙයි. එතකොට අමාත්‍යවරයෙක් විදිහට කන්නගර මහත්මයා මතක් කරාමම රාජ්‍ය මන්ත්‍රී සභාව තුළ කමිෂන් සභාවේ සභාපති විදිහට කටයුතු කරනවා වගේ මේක එයා අධ්‍යාපනය පිළිබඳ ප්‍රථම ඇමතිවරයා කියලා කිව්වා. වැඩිම කාල සීමාවක් අපේ රටේ අධ්‍යාපන ඇමති විදිහට කටයුතු කරේ කන්නගර මහත්මයා කිව්වා. 47 වෙනකන් එයාගේ දුර කාලය තිබ්බා කිව්වා. ඊළඟට 78 දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව හැදුණා කිව්වා. 78 දී 1978 අංක 16 විශ්වවිද්‍යාල පනත හඳුන්වලා දුන්නා කියලා කියවුණා. ඒ වගේම උසස් අධ්‍යාපනය සඳහා වෙනම විෂය පතේ වෙන් කිරීමක් 78 දී සිද්ධ කරා කියන කරුණු හතක් විතර ওই කරුණු ටික ඇතුළේ මම කියලා දුන්නා. මතක තියාගෙන යන්න අපි ඉස්සරහට. හතරවෙනි ප්‍රශ්නේ මොනවාද උත්තර දාන්න බලන්න. හතරවෙනි ප්‍රශ්නෙට උත්තර ළමයින් ගැන තියෙන ජාත්‍යන්තර වර්ෂය මොකක්ද කියලා අහනවා. එක්සත් ජාතීන් ළමයින් පිළිබඳව වර්ෂයක් වෙන් කරලා සමරපු අවුරුද්දක් තියෙනවා. එතකොට ඒක ජාත්‍යන්තර වශයෙන් ළමයින් සම්බන්ධ වැදගත් වසරක් නේ. මොකක්ද උන් වෙන්න පුළුවන් උත්තරේ? පිළිතුර දන්නේ නැත්නම් පොඩක් බිඳුව කියලා කමෙන්ට් එකක් දාමු. හරි? එතකොට මම දන්නවා ගොඩක් ඔයාලා මේ දැනුමත් එක්ක ඉන්නවද? අලුත්ම මූලික කරුණු දන්නේ නැද්ද? මේ නැත්නම් ටිකක් ඉස්සරහට තව කියලා දෙන්න ඕනද කියන කරුණ දන්නවා මම. ඔයාලගේ ප්‍රතිචාරත් එක්ක මට ඔයාලා මොන තත්ත්වයකද ඉන්නේ කියලා අවබෝධ කරගෙන යන්න පුළුවන්. නිසා කියන්න බලන්න මේක දන්නවද? මේ අවුරුදු ගැන ගත්තොත් ඔතන මම ප්‍රධාන වශයෙන් අවුරුදු 3ක් ඉලක්ක කරගෙන කතා කරනවා. 1979 මුලින්ම දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුරේ තියෙන 1979 තමයි අපේ උත්තරේ. එතකොට දෙවෙනි පිළිතුරේ අපේ උත්තරේ තියෙන නිසා ඒක අපි හතරවෙනි ප්‍රශ්නෙට 2 කියලා පිළිතුර සටහන් කරගෙන ඉන්නේ. හරි? අපි අන්න ඒකේ උත්තරේ ගත්තා. එතකොට 1979 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමයා පිළිබඳ ජාත්‍යන්තර වර්ෂය විදිහට නම් කරපු වසර වෙනවා. සර් අනිත් එතන මම කියවනේ තව උත්තර දෙකක් වැදගත් කියලා. 1989 මම හිතුවා ඔයාලා උත්තරයක් විදිහට දෙයි කියලා. මම එහෙම දෙන්න හේතුව උනේ ළමා අයිතිවාසිකම් ප්‍රඥාප්තිය සම්මත කරගත්ත 1989 කියලා ඔයගොල්ලෝ දන්නවා ගොඩක් අය. එතකොට යුනිසෙෆ් සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමත් එක්ක ළමයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයක් එහෙම නැත්නම් ප්‍රඥාප්තිය සම්මත කරගන්නේ 1989. ඒ අවුරුද්දට එතකොට ළමයා සම්බන්ධ වැදගත් එකක්. තුන්වෙනියට තියෙන පිළිතුර විදිහට මම කතා කරනවා. හතරවෙනි පිළිතුර 1991 ගැන මම කතා කරනවා කියලා කිව්වා. 1991 වැදගත්කමක් තියෙනවා අපේ රටට විශේෂයෙන්ම. ඔය 1989 සම්බන්ධ කරගත්ත ළමා අයිතිවාසිකම් ප්‍රකාශනයත් එක්ක අපි සම්බන්ධ වෙන්නේ 1991. ඒත් අපි ඒ අවුරුද්දේ ඉඳලා ඒ වැඩේට සම්බන්ධ වෙලා. ඒත් ඔයකේ ඔය ප්‍රධාන වශයෙන් 54ට ප්‍රදගත් අවුරුද්දක් ළමා අයිතිවාසිකම් පිළිබඳ මුලින්ම කතා කරනවා එක්සත් ජාතීන් මේ කාලේ තුල. නමුත් මම ප්‍රධාන වශයෙන් මෙතනදී 79 විශ්ව ළමා අයිතිවාසිකම් සම්බන්ධ 79 විශ්ව ළමා වර්ෂයේ 89 ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය හඳුන්වා දීම 91 ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සමග ශ්‍රී ලංකාව එකතු වීම කියන දත් තුන වැදගත් කියලා ගන්නවා. ඒතර උත්තරේ මොනවද? උත්තරේ 2. ඒක ප්‍රශ්නයක් නෑ. අනිත් කරුණොත් මතකේ තියාගන්න. ලියන්න යන්න එපා මතකේ තියාගන්න. ඔය ලියලා ඉවර කරන්න පුළුවන් කරුණු නෙවෙයි. ඊළඟට ලේසි එකක්. පස්වෙනි ප්‍රශ්නේ. ඔයගොල්ලෝ ගොඩක් අය දන්න එකක්. ගුරු සේවයට බඳවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණය තුළ එක් නිර්ණායකයක් මත ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව කීයද කියන ප්‍රශ්නේ.
දැන් ඕගොල්ලෝ ගැසට් පත්‍රයක් හැම වෙලාවෙම නිකුත් වෙද්දී ගැසට් එකේ ඕක කොටස තියෙනවා. කියන්නේ ඕගොල්ලෝ බඳව ගන්නේ කොහොමද කියන කරුණ. ඕගොල්ලෝ එක්සෑම් එකට ලියනවා සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා සහ ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. ඒ ප්‍රායෝගික පරීක්ෂණය ඇතුලේ ඕගොල්ලන්ට උපරිම ලකුණු 25කින් ලකුණු බෙදලා දෙනවා. ඒක දෙන්නේ 25 ඇතුලේ හැම ගැසට් පත්‍රයකම තියෙන කාරණාවක් නේ. අවම ලකුණු දෙකකුත් උපරිම ලකුණු 5ක් විදිහට තියෙන නිර්ණායකයන් 5ක් තුල. මේ නිර්ණායකයන් 5 ගැසට් පත්‍රයක මුද්‍රිතව තියෙනවා සහ ගුරු ව්‍යවස්ථාවෙත් තියෙනවා. ඒ නිසා අපි ඒක ලියන්න මේ වෙලාවේ උත්සාහ කරන්න ඕනේ නැහැ. මොකද ගැසට් එකක් අවුට් වෙනකොට ඔයාලට ඔක තියෙනවා print වෙලා. එතනදී ඔයාලට උත්තරේ පැහැදිලිවම තියෙනවා. උපරිම එක නිර්ණායකයක් තුල ගන්න පුළුවන් වෙන්නේ ලකුණු 5යි. 5 ගානේ 5ක් ගත්තොත් 25යි, 2 ගානේ 5ක් ගත්තොත් 10යි. එහෙමයි ඒකේ ලකුණු ප්‍රමාණයක් නැහැ. හැබැයි දෙකට අඩු වුණොත් එක නිර්ණායකයක් තුල හරි ඔයාලට අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා අවම දෙකකුත් උපරිමේ 5ක් වශයෙන් උත් නිර්ණායක 5ක් තමයි ආවරණය වෙන්නේ. ඒ නිසා අපේ උත්තරේ පස්වෙනි ප්‍රශ්නෙට ගොඩක් අයට ලේසි වුණා එක. මොකද ඒක දැනගෙන ඉන්න එක. 6වෙනි ප්‍රශ්නේ. අපි යනවා අපේ රටේ අඩුම පාසල් තියෙන දිස්ත්‍රික්කයට. අඩුම පාසල් තියෙන්නේ 2023 සංගණන වාර්තාව අනුව තමයි තාමත් අපිට දත්ත ගන්න තියෙන්නේ. මේකත් එක්ක එනකොට අඩුම පාසල් තියෙන්නේ කිලිනොච්චිය. කිලිනොච්චියේ පාසල් 104යි යන්නේ තියෙන්නේ. කිලිනොච්චිය ළමයිට පාසල් අඩු. කිලිනොච්චිය පැත්තේ ඉන්නවනම් අද ගුරු විභාග වලට ලියන්න බලාගෙන මේක බලනයි. අනිවාර්යයෙන් ඉස්කෝල අඩු. උත්තරේ 3. 871ක් ඉස්කෝල තියෙනවා කුරුණෑගල. කුරුණෑගල තමයි වැඩිම පාසල් තියෙන්නේ. කුරුණෑගල ඉස්කෝල වැඩිම. කුරුණෑගල දිස්ත්‍රික්කේ දන්නවනේ ඉස්කෝල වැඩිම. බුද්ධිමත් වැඩි දෙය කියන්නේ කුරුණෑගල වලට හිතන්න පුළුවන් නේ. හරිද? කුරුණෑගල වැඩිම අඩුම කිලිනොච්චිය. වාර්ෂිකව පාසල් පැමිණීම මේක ලේසි ප්‍රශ්නයක් නේ. ඔයගොල්ලෝ දන්න එකක් උත්තර. වාර්ෂිකව ඉස්කෝලේ තියන්න ඕන දින ගණනක් පිළිබඳව කතා කරනවා 1997 චක්‍රලේඛයක් තුලින්. මේකදී අපිට උත්තරේ පාසල් දින 210ක් පැවතිය යුතුයි කියන කතාව තියෙනවා. නමුත් ඉතින් බොහෝ ප්‍රායෝගික තත්ත්වයේ තුල ඔක 210ක් පවත්වන්න එතන පොඩි මුදුන දෝෂයක් තියෙනවා. දැන් 4 වෙනි පිළිතුරට මම යනවා. 7 වෙනි ප්‍රශ්නේ 4. දින 210යි. සති විදියට කියන්න බලන්න එතකොට. සාමාන්‍ය දින 210 නම් සති කීයද? සාමාන්‍ය කියන්නේ සති 42ක් පාසල පැවැත්වෙනවා කියන එක තමයි කතාවට කියන්නේ. අත් මතක තියාගන්න. අත මෙරට 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ආරමුණක් නොවන්නේ. අපි දන්නවද 2017 දී අපේ රටේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයේ කියන වැඩසටහන ඉදිරිපත් වෙනවා. ඒක ඇතුළේ තිබිච්ච ප්‍රධානම කටයුත්ත තමයි සාමාන්‍ය පෙළ සමත් අසමත් භාවයේ නොසලකලා උසස් පෙළ නෙමෙයි වසර 13ක් පාසල් අධ්‍යාපනය ලබන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒ කියන්නේ වෘත්තීය විෂය ධාරාව පාසල් තුල ක්‍රියාත්මක වෙනවා. දැන් මම ගිය සතියේ කතා කරා මේ වෙනකොට වෘත්තීය විෂය ධාරාව 2005ට අදාළව පාසල් 608ක හඳුන්වා දීලා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඉතින් මේක හරිය ලොකු ලස්සන වැඩක්. ඉතින් මේක ඇතුලේ අරමුණක් නොවෙන්නේ මොකක්ද කියලා අහන්න. බලමු අරමුණු අතරේ මොනවාද උත්තර ගන්න පුළුවන් කියලා. පළවෙනි පිළිතුරට අහනවා සාමාන්‍ය පෙළ ගණිතය අසමත් වන සිසුන්ටද 13 වසරක අධ්‍යාපනය සහතික කිරීම. ඒක හරිනේ. දෙවැනි එක වෘත්තීය අධ්‍යාපන විෂයන්. ඔව් මේක ඇතුලේ තියෙන වෘත්තීයන් ඉලක්ක කරගත්ත විෂයන් තමයි. අපි දන්නවා විෂයන් 28ක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන ඇතුලේ. ඒක ඒකට ඕන එකක්. හතරවෙනි උත්තරයට යන්න බලන්න. හැකියාවන් සහ කුසලතා සහිත පුද්ගලයන් බිහි කිරීම තුළින් රැකියා අවස්ථා. ඇත්තනේ වෘත්තීය අධ්‍යාපන ක්‍රමයක් තුළ NVQ සහතික පත්වාදියලා 4 ආවරණය වෙන NVQ level 4 එක කවර් කරපු කෙනෙක් එළියට දාන්නේ වෘත්තීය මට්ටමේ ව්‍යවසායකත්වයේ පුරුදු කිරීම සහ රැකියා අවස්ථා වර්ධනය කිරීම අදහසින් තමයි. දැන් උසස් පෙළ කලාංශය වෙත පවතින ඉල්ලුම අවම කර නැහැ. එහෙම එකක් නෙවෙයි. කලාංශයට අදාළව තියෙන ඉල්ලුම පාලනය කරන්න කියලා අතරම 2013 තාක්ෂණ වේද විෂය ධාරාව ඉදිරිපත් වීම තමයි අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන නායකයෙක් විදිහට. ඒතර තුන්වෙනි පිළිතුරේ තියෙන්නේ තාක්ෂණ වේද විෂය ධාරාව හඳුන්වා දීම හා සම්බන්ධව තිබිච්ච මූලික කරුණක් එක්ක රැකියා නිර්මාණය කියන එක ඒතකොට බලපාන්නේ නැහැ මෙතනට. උසස් පෙළ කලා අංශයට තියෙන ඉල්ලුම අවම කරන්න නෙමෙයි මේ වැඩේ ආවේ. ගණන් ෆේල්ද පාස්ද කියන එක නොසලකා හැරලා අවුරුදු 13ක් උගන්වලා NMQ4 level එක සහිත පොල්ලෙක් හෝ කෙල්ලෙක් එළියට දාලා උට රැකියාවක් හොයාගෙන ඉස්සරහට යන්න පුළුවන් 13 වසරක් පාසල තුල ඉන්න පුළුවන් වැඩක් විදිහට තමයි 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන ආවේ. ඒකත් අපේ උත්තරය යන්න කිසි කරදරයක් නැහැ. තුන්වෙනි උත්තරේ නිදහසව පැහැදිලිව තියෙනවානේ. 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 තියෙනවා. 9 වෙනි ප්‍රශ්නේ. ඔයගන් ඉස්සරහට පැහැදිලිව කියලා දෙනු මේ සියලුම විස්තර කියන්නේ ඕවා ටික ටික එකතු කරගෙන යන්න ඉස්සරලා ඊළඟට අපි මේවා හරියටම පිළිවෙලට ගන්නවා. ඒතරම් අපේ ක්ලාස් එක ඇතුලේ අපි මග ඇරලා යන්නේ නැහැ. සබ්ජෙක්ට් එක කියලාම දෙනවා.
ඒතකොට උත්තරයක් සාමාන්‍ය මෙහෙමනේ. ඔයා පාඩම් කරන කෙනෙක් කියලා අපි දන්නවා. කටපාඩම්නේ කරන්නේ ගොඩක් වෙලාවට මුලින් කටපාඩම් කරගත්තට පස්සේ පේපර් එකේ ප්‍රශ්න අහන විදි තියෙනවනේ. ප්‍රශ්නේ හාට කරකවල මෙහාට කරකවල පොඩ්ඩක් වෙනස් කරලා තිබ්බත් අවබෝධාත්මක උත්තරයක් අරගෙන දෙන්න පුළුවන් විදිහට අපි ඔයා හදාගන්නයි ලෑස්ති වෙන්නේ. 9. විෂය නිර්දේශිත ආසිතෝ. මේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න බලන්න. මේ ප්‍රශ්නට උත්තරයක් දී ගන්න පුළුවන් නම් ඔයලා හොඳ කට්ටිය. විෂය නිර්දේශිත ආසිතෝ ගුරුවරුන් දිශාමුඛ කරන වගකීම ඔබ වුණේ කවුද? විෂය නිර්දේශිත ආශ්‍රිතව ගුරුවරු දිශාවකට දාගන්න. ගුරුවරු ට්‍රැක් එකේ දුවන්නේ කවුද කියලා ඔය එකක් නේ දාන්නේ ඒක. ඔය දාන්න බලන්න උත්තර කට්ටිය. දන්න නැත්නම් පොඩක් බින්දුව කියලා දාමු. මම දන්නවා බින්දු බින්දු තාරකා ගොඩක් වුණොත් එහෙම කඳුළු මල්ලිලේ කියලා. ඒ නිසා උත්තර දන්නව නම් ප්‍රශ්නයක් නැහැ හරි ලේසි. උත්තරේ හිතන්න පුළුවන් නේ. 2019 8:22 2019 8:22 අනුමත කරලා 2027 නව ව්‍යවස්ථාවක් විතර ඉදිරිපත් වෙච්ච 2027 නව 7 කියන්නේ අගෝස්තු මාසේ 1 වෙනිදා 2027 ඉදිරිපත් වෙච්ච ගුරු උපදේශන සේවා ව්‍යවස්ථාවේ අදාළ කරුණකින් තමයි ඔය ප්‍රශ්නේ අරන් තියෙන්නේ. ඒතකොට ගුරු උපදේශන සේවයට අදාළ ගුරු උපදේශකවරයෙක් තමයි මෙතනදී පිළිතුර විය යුත්තේ. එතකොට අපි දන්නවා ගුරු උපදේශන සේවය 2027 දී බලාත්මක කරා කියන කරුණක් මම කිව්වා. වර්තමාන ව්‍යවස්ථාව මේ යටතේ අපිට තියෙනවා ගුරු දිශාමුඛ කරන්න පාඩද වගකීම දීලා තියෙන්නේ ගුරු උපදේශකවරයාට. උත්තරය 4. පිළිතුර 4. හරිනේ උත්තර. ගොඩක් අය දුන්නා මම දැක්කා. ඔයගොල්ලෝ හොඳයි. හොඳ කට්ටිය. 10. අධ්‍යාපනයේ R කියන්නේ මොනවාද කියලා අහන්න. R අකුරු 3ක් නේ. reading, writing, arithmetic කියන අදහස නෙතන තියෙන්නේ. කියවීම, ලිවීම, ගණනය කිරීම ඇතුළත් වේ. ඉදිරිපත් කිරීම කියන එක බහැර කරන්න උතනදී. ඉදිරිපත් කිරීමේ පාපිටනේ 4. ඒකටත් උත්තරය 4 වෙනවා. එතන මතක තියාගන්න කියවීම, ලිවීම, ගණනය කිරීම කියන එක 3R වලට දාන්න. 11 වෙනි කරුණ. 9 අවුරුද්ද මොකක්ද කියලා අහනවා. 9 කියන්නේ ගුරු උපදේශන සේවයේ 2020 අවුරුද්දේ 7:1. ගුරු උපදේශන සේවයේ 2020 7:1 ව්‍යවස්ථාව බලාත්මක කරන්නේ. බෝඩ් එකට මම දාන්නේ නැහැ උත්තර ගොඩක් කියන්නේ. ලියන්නේම ලියා ගන්න ලොකු ටාගට් කරලා නැති නිසා රෙකෝඩින් එක try කරලා බලන්න තව පාරක්. ලියන්නේ මොනාර වෙලාවම මදලා මට ටිකක් මතක් කරන්න මම හිමින් කියන්නම් නා. හදිස්සියක් නැහැ අපිට. ඕන තරම් කල් තියෙනවා. 10. කියවනේ උත්තර 11. සක්‍රීය සහභාගීත්ව ඉගෙනුම් සංකල්පයේ ක්‍රියාත්මක නොවන ඉගෙනුම් ක්‍රමය මොකක්ද කියලා අහන්න. දැන් සක්‍රීය හෝ සහභාගීත්ව වචන දෙකෙන්ම අහන්න පුළුවන් නේ. සක්‍රීය ඉගෙනුමක්. සහභාගීත්ව ඉගෙනුමක් කියලා තියෙනවා. බලන්න මොනවද දීලා තියෙන තොරතුරු කියලා. බාහිර පාර්ශ්වයකට උගන්වනවා. එතකොට කණ්ඩායම් සාකච්ඡා ක්‍රියාත්මක වෙනවා. සිදු කළ අධ්‍යයන කටයුතු යලි සිදු කරනවා. දේශන සහ කියවීම ඇතුළත් වෙනවා. මෙතනදී මෙන්න මේ කාරණාවට අපි පදනම් කරගන්නේ ඔය එඩ්ගාර් ඩේල් කියලා හිටිය අධ්‍යාපනය පිළිබඳ සහ ඒ කියන්නේ විද්වතෙක් මෙයා කියනවා මේ ලර්නින් පිරමිඩ් කියලා සංකල්පයක්. එතකොට මේ ඉගෙනුම් සංකල්පය ගැන කතා කරද්දී අපිට අපේ මතකයේ එහෙම නැත්නම් ධාරණය අපේ ඉගෙනුමේ ග්‍රහණය කරගත හැකි ප්‍රමාණය පිළිබඳව තියෙන අපි ගත්ත පිරමීඩාකාර වගුවක් නැත්නම් පිරමීඩාකාර දර්ශකයක්. මේක තමයි අපි මේකට පදනම් කරගෙන තියෙන්නේ. ඒතර බලමු මේක ඇතුලේ මොනවාද අපිට කියවෙන්නේ කියලා. මම පොඩ්ඩක් මේක බෝඩ් එකත් එක්ක යන්නම්. මොකද පිරමීඩයක් කියලා ගමු. ඔයගොල්ලෝ ඉගෙන ගන්නදී ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ කරන දෙයක් තමයි මේ දේශනයක් සවන් දෙනවා. ඒක ඕනේ උල් කරමු නෑ නැත්තම්. ඔයා දේශනයකට සවන් දෙනකොට අනේ දෙයියනේ. මම දැන් මේ කියනකෝ ආන හිටියට ඔයාට ඒකේ ධාරණය නැත්තම් මතකේ ඔයාට ලැබෙන පරිමාව 105ක් විතර පොඩි කෑල්ලක්. ඒතකොට දේශන තියෙන්නේ 105ක විතර. දේශනේ අහන ගිහිල්ලා ඉතින් නෝට් එක කියවනවා. කියවීම. මම ලියා ගන්න ඔය විදිහට සටහනක් දාගන්නවා. ඒකයි බෝඩ් එකට ගත්තේ. මම ලියන්නේ නැහැ මොනවද කියලා කියවීමේ 105යි. සෝරි දේශනයක් අහගෙන ආවම මතක තියෙන්නේ නැහැ 105යි. වටේ පිටේ තියෙන දේවල් තමයි ඔළුවේ. එහා පැත්තේ හිටපු එක මොනවද කරේ කියන්නේ. කියවීම ඊනකට එනවා. කියවීමේදී ඔයාට 10%ක විතර අගයක් තමයි වෙන් කරලා තියෙන්නේ. කියවගත්තොත් ඔච්චර පොඩ්ඩයි යන්නේ. ලොකු දෙයක් නැහැ. ඊනට ඔයාට ඔඩියෝ විෂුවල්ස් ඒ කියන්නේ මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් ඇතුලේ මොනවාරි දැකලා ඇහලා ඔයාට මේක
පෙන්වනවන ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රමයන් තුළදී ඔයාට ටිකක් ඉහළා ගියා. 120ක් වගේ ඉහළා ගයකට යන්න පුළුවන් කියනවා. හරිද? 120ක් වගේ ඉහළා ගියා. ඊළඟට අපිට තියෙනවා නිරූපණය. අපි කරලා පෙන්නනවා නම් 130ක් විතර ගියා. එතන මෙන්න මේ කොටසේ තියෙන ටික. ඔය හතරට අදාළ කරුණු අපිට යන්න වෙන්නේ මේ මොනවද? අක්‍රීයයි මේවා. ක්‍රියාකාරීත්වය අඩු කොටසක. සහභාගීත්වයට අඩුයි. එයි දැන් දේශනයකදී ඔයා සහභාගී වෙනවද? අඩුයි. කියවීමේදී ඊළඟට මේ තන කරුණු වලදී මේවා ලැබෙන්නේ සහභාගීත්ව කොටසට නෙමෙයි. මේවා අක්‍රීය කොටස. නැත්නම් සහභාගීත්වය આવම. සක්‍රීය නොවන කොටසට අයිති. හරි ඊළඟට තව දැන් ගත්තොත් මෙතන තියෙනවානේ තව ඉතුරු වෙච්ච මේක කොටස් ඇතුළේ ඊළඟට තියෙනවා අපිට 50ක් ලැබෙන එක. හරි 50ක් ලැබෙන එක. සාකච්ඡා කිරීම. බාහිර කණ්ඩායම සමග සාකච්ඡා කිරීම කියලා අපේ දෙවෙනි උත්තරේ තියෙනවා. එතකොට ඒක ලැබිලා තියෙන ඔන්න බලන්න සක්‍රීය පැත්ත එකක් විදියට. 50ක් සාකච්ඡා කිරීම. අපි තව ඊට වඩා යන එකක් තියෙනවා 75ක් විතර අපිට ලැබෙන එකක්. බුදුන් මේ ලොකු අගයක්. ප්‍රායෝගිකව යලි යලිත් භාවිත කිරීම. දැන් ඔයා ඉගෙන ගන්න දේක් ප්‍රැක්ටිකලි යලි යලිත් කරනවා නම් යලි යලිත් භාවිත කරනවා නම් ඔයාට 75ක විතර ධාරණාගයක් තියෙනවා. ඒ කියන්නේ මතක ශක්තියක් එහෙම නැත්නම් මේ ඉගෙනුමේ ප්‍රතිඵලයක් අත්පත් කරගන්න පුළුවන්. ඒක නිසා ඔන්න ලොකු වගයක් තියෙන එක. 100ට 90ක්ම ගන්න පුළුවන් වෙන්නේ මොනා කරොත්ද? හරිද? බාහිර පාර්ශ්වයක් විතර ඉගෙනුවා. තවත් කෙනෙකුට ඉගෙනුවොත් බාහිර පාර්ශ්වයක් විතර ඉගෙනීමක් සිද්ධ කරොත් ඔයාට 90ක් විතර යන්න පුළුවන්. ඒතර බලන්න කියවීමේ දේශනයේදී තියෙන 5%යි කියවීමේදී 10%යි පොඩි අගයක් අක්‍රීයයි ඊළඟට ශ්‍රව්‍ය දෘශ්‍ය වල 20%යි 30ක් තියෙනවා නිරූපණයක් තුල කියලා අපි ඉගෙන ගන්නවා. මේ කොටස අපි අක්‍රීය පැත්තට දානවා. මේවා සක්‍රීය කොටසට ගමු. සාකච්ඡා කිරීම ඇතුළේ 50ක් ලැබෙනවා ලොකු වගයක්. ඊට පස්සේ ප්‍රායෝගිකව යලි යලි භාවිතා කිරීම ඇතුළේ 75ක්. ඒ වගේම 90ක් වගේ ලොකු මතක ශක්තියක් ගැනීමක් ලබා ගන්න පුළුවන් තමයි විදිහ තමයි තවත් බාහිර පාර්ශවයක් වෙත ඉගෙනීම. ඒ නිසා අපිට හොඳට මතකයිනේ කරුණු අපි මොකද හැමදාම ගන්න ඉඳ අපිට ඇත්තටම අමතක වෙන්නේ නැහැ. නමුත් එකපාරම මේ ඔයාගේ ඔළුවට ගත්තාම ඔයාලට මතක ඉදින්නේ නැහැ. ඒවා දේශනෙට විතරයි සම්බන්ධලා තියෙන්නේ. නේ ඊට පායි තියෙන්නේ. ටිකක් දෙතුන් පාරක් කාටට මේක බල්ලෙකුට පූසකට අපි ඉගෙනුවොත් ඔයාලට හොඳට මතක ඉන්නවා. ඒක ලොකු වගයක් ඔයාලට මතක ශක්තිය තියාගන්න පුළුවන් කියලා කියනවා. හරිද? right. ලක්ෂිකා මොකක්ද දාන්නේ? මේක එඩ්ගාර් ඩේල්ගේ නේද? එඩ්ගාර් ඩේල්. ලර්නින් පිරමිඩ් කියලා කියනවා. මේකට ධාරක පිරමිඩ්, ධාරණ පිරමිඩ් කියම සිංහල වචන පාවිච්චි කරනවා. ඉගෙනුම් පිරමිඩ් කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. හරි උත්තරය අපිට හොයාගන්න ලැබුණද අවස්ථාව? බලන්න. අපිට උත්තරය ඇතුලේ හතරවෙනි පිළිතුර ගන්න වෙනවා නේ. කියවීම කියන එකට තියෙන කියවීම සහ දේශන සහ කියවීම කියන්නේ තාමත් අඩු වගයක් තියෙන දේවල් නිසා සක්‍රීය නොවන තත්වයට අයිති වෙන්නේ. උත්තරේ 4. තේරුණා නම් 99 කියලා මැසේජ් එකක් දාන්න කරුණු ටිකම. තේරුණා නම් ඔළුවට ගියා නම් ඒක තිබිච්ච දේ මම කෙටියෙන් පැහැදිලි කරේ වැඩි වෙලා ගත්තේ නැහැ මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. තේරුණා නම් 99 කියලා දාන්න. මං ගස්වලට ගහනවා ගහක් හරි කවන්නේ බල්ලෙක් පූසෙක් හරි අල්ලනවා ඉගන්නන්න පටන් ගන්නද මොකද එතකොට ඔයා කොහොමද ටීචර් කෙනෙක් වෙන්නේ ආසාවෙන් ඉන්නේ එතකොට ඔයාට පුළුවන්කම ලැබෙනවා ඔයාගේ දැනුම සහ විෂය කර්ම යලි යලි හොඳ මතක ශක්තියක් ඇතුව ඉදිරිපත් කරන්න. නිසා අද දවසේ ගෙදර මිනිස්සුන්ට වද දෙන්න එපා. ඒ මිනිස්සු ඊට දවසේ නිවාඩුවෙන් ඉන්නේ උඹ අල්ලන් උගන්නන්න යන්න එපා. හරිද? ගෙදර ඉන්න පූස් පැටියා බොල් පැටියා අල්ලගෙන වැඩේ පටන් ගන්න. හරි. ක්ලේසි වැඩන්නේ. ඔක මතක තියාගන්න. ඉතින් ඔක ඉස්සරහට ඕනම වෙනවා. ඉතින් ඔයා ප්‍රැක්ටිකල් වැඩ කරද්දි මොකද හේතුව මේ ඔච්චර දේශනයක් දුන්නත් උන්ට මතක හිටින්නේ නැහැ කියන එක ඔයාලට තේරෙයි. කවදාද උගන්නන්නේ නැද්ද? ඔය පැය ගාණක් කියවන උගුර කැඩෙනකම් කියවන වැඩක් නැහැ ඔළුවට යන්නේ නැහැ ළමයි. මොකද කරන්න ඕන? පැටර්න් එක වෙනස් කරන්න. ඔය තියෙන අලුත් එකක් දාන්න යටින් ඉගෙන ගත්ත ක්‍රමයක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ සක්‍රීය ක්‍රමයක් කියන්න ටක් ගාලා රිසල්ට් එකක් එයි ඔයාට. නිසා ඔයා ප්‍රැක්ටිකලි මේවා කරන්න ඕන ඉස්සරහට උගන්නන්නේ නැද්ද? මොනවාද දේශනයක් නේ? පැයක් කියවනවා නේ මුන්ට අහන ප්‍රශ්න එකකටවත් උත්තර දී ගන්න නැහැ. මොකද කරන්නේ? පැටර්න් එක වෙනස් කරන්න. එච්චරයි. මේවා ඉස්සරහට භාවිතා කරන්න වෙන දේවල් ඔයාට. 12 18 වන සීවස් තුල අපේ රටේ ශාසනික සහ ආගමික පුනර්ජීවනයේ මහත් මෙහෙවරක් කරපු ස්වාමීන් වහන්සේ කවුද කියලා අහනවා. 18 සීවසේ අහන්නේ.
මිගෙට්ටුවත් ගුණානන්ද හාමුදුරුවෝ කියන්නේ අපි දන්නවනේ පංචමහා වාදවලට නායකත්වයේ දීලා පානදුරාවාදයක ගොඩාක් ලොකු බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙද්දී බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රබෝධය ඇති වෙද්දී මිගෙට්ටුවත් ගුණානන්ද හාමුදුරුවෝගේ නම අනිවාර්යයෙන්ම අපිට මතකෙ හිටින එක්කෙනෙක්. එයා නෙමෙයි මේ උත්තරේ. ටිකඩුවේ සුමංගල හාමුදුරුවෝ අපි දන්නවනේ විද්‍යා විද්‍යාරා පෑලියගොඩ නෙමෙයි අපි ගත්තොත් මොකද්ද එයා ගත්තේ ධර්මාලෝක හාමුදුරුවෝ පෑලියගොඩ විද්‍යාලංකාර විද්‍යෝදය පිරිවෙන. විද්‍යෝදය පිරිවෙන ආරම්භ කරන්න ටිකඩුවේ සුමංගල හාමුදුරුවෝ කරපු මඟ පෙන්වීම අපිට හඳුන ගන්න පුළුවන්. විද්‍යෝදය පිරිවෙන ගංගොඩවිල අපි දන්නවා දැන් ජයවර්ධන විශ්වවිද්‍යාලය කියන්නේ මේක ආරම්භ වීමේ මූලික අධීරයේදී ටිකඩුවේ සුමංගල හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම අපිට හම්බ වෙනවා. රත්නාලේ ධර්මාලෝක හාමුදුරුවෝ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කරද්දී එයාගේ දායකත්වය අපිට හම්බ වෙනවා. එතකොට ඔය 18 වන සියවස වෙනකොට විදේශ ආක්‍රමණත් එක්ක බිඳ වැටලා තිබිච්ච අපේ රටේ බෞද්ධ ප්‍රබෝධය ආත්‍යාපනයේ වගේ කරුණවලදී වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවෝ තමයි අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ. වැලිවිට සරණංකර හාමුදුරුවන්ගේ දායකත්වය තමයි 18 වන සියවසේදී අපේ රටේ අධ්‍යාපනයේ සහ ශාසනික පුනරුජීවනයේ සඳහා දායක වීම වැඩියෙන් හඳුනා ගන්න පුළුවන්. එයා හිටියේ 18 සියවසේ නිසා උත්තරේ ලේසි යන්න පුළුවන් 4. ඔක්කොම 4 වදී පාරින් 4 පහරවල් ගොඩක් එල්ල කරගෙන යනවා. ඊළඟට අහනවා 13 වෙනි ප්‍රශ්න. ශ්‍රී ලංකාවේ පාසල් තුල ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව ක්‍රමයක් නෙවෙයි. ශිෂ්‍යත්ව ක්‍රමයක් නෙවෙයි සුරක්ෂා. සුරක්ෂා කියන්නේ ඒක රක්ෂණ ක්‍රමයක්. සුබග කියන්නේ ජේෂ්ඨ දීපික අවධියේදී හොඳ දක්ෂතා පෙන්වන දරුවන්ට උසස් පෙළේදී ලබා දෙන ශිෂ්‍යත්ව ක්‍රමයක්. පැහැදිලි විස්තරات කියලා දෙනවා. ප්‍රශ්න වල තියෙනවා. ඒ නිසා දැන් කොහොම ලියන්න යන්න එපා. සිද්දොර තියෙන අඩු ආදායම් ලාභී දරුවන්ට මහත්මා ගාන්ධි උසස් පෙළ තෝරගන්න දරුවන්ට ලැබෙන ශිෂ්‍යත්ව ක්‍රමයක්. එතකොට මෙතනදී පාසල් තුල ශිෂ්‍යත්වාකාර 3ක් තියෙනවා. සුරක්ෂා කියන්නේ 2017 හඳුන්වලා දීපුනේ අපි හඳුන ගන්න රක්ෂණ ක්‍රම. අවුරුදු 5 ඉඳලා 21 දක්වා අයට මේ වෙනකොට දිවයිනේ ජාතික පාසල්, පෞද්ගලික පාසල්, පිරිවෙන් ආදී සියලුම ආවරණය වෙන ශිෂ්‍යාධාර රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න තමයි අපි හඳුනගන්නේ ඒක සුරක්ෂා. ඒ රක්ෂණයක් නිසා උත්තරේ 14 බලමු. දැන් අපේ පන්ති වලදී අපි ඉගෙනුම් න්‍යායන් ගැනම ටිකක් දල වශයෙන් මතක් කරලා දෙනවා. දැන් පහුගිය අපේ ක්ලාස් ඇවිල්ලා මේ වෙනකොට පශ්චාත් අධ්‍යාපන උපාධි ඩිප්ලෝමාව, එතකොට අධ්‍යාපනයේදී උපාධි වය කරන අය දන්නවා. සර් ක්ලාස් එකේදී අපිට මේවා සාමාන්‍යයෙන් කියලා දුන්නා නේද? ගුරු විභාග වල ගැඹුරෙන් ඇහෙන්නේ නැහැ අත්‍තරම. නමුත් අර මූලිකව මේ න්‍යායන් පිළිබඳව දල අදහසක් සමහර තැන් වල ප්‍රශ්න වෙලා තියෙනවා. මේ න්‍යාය මොකක්ද? ඒ සම්බන්ධව පැහැදිලි කරන්න ඔය පැය ඇතුළත වාට ලැබෙන chances අඩුයි. ඇත්තම ඇවිල්ලා තියෙන chance අඩුයි. නමුත් අපි ඒව ගැන චුට්ටක් දුරට කියලා දෙනවා. මොකද දැනුමක් ඇතුව ගියාම හරි ලේසි ඉස්සරහට යන්න. මෙතන තියෙනවා ලෝකේ ප්‍රධාන වශයෙන් සංකල්ප ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න ඉගෙනුම් න්‍යායන් 4ක්. ඔය ඉගෙනුම් න්‍යායන් ගද්දී ඔය groups තියෙනවා. හරිද? අපි දැන් ඉගෙනුම් න්‍යායන් කියන කරුණ හරි සරල කරලා ගත්තොත් මේක ටිකක් බරපතල වගේ එළියෙන් බැලුවට පෙවුනට හරි ලේසි එකක්. මිනිස්සුන්ට ඉගෙන ගන්න පුළුවන් ආකාර, මිනිස්සු ඉගෙන ගන්න විදි කාණ්ඩගත කරපු න්‍යායචාරින් ඉන්නවා. ඒ කියන්නේ ඉස්සර හිටපු අධ්‍යාපන විශේෂඥයින් මේවා බෙදලා තියෙනවා කොටස් වලින්. ඒ යාළුවට තේරිච්ච විදිහට ඒගොල්ලෝ ඉදිරිපත් කරපු න්‍යායන් අනුව මේ පදනම් නිර්ණායක මත හඳුනාගත්ත න්‍යායන් වර්ග තියෙනවා. එයින් එකක් තමයි ඔය චර්යාවාදී ඉගෙනුම කියන්නේ. ඉස්සරහට දැනගන්න පුළුවන් කොහොමද මේක ඇතුලේ මිනිස්සුගේ දැනුම වර්ධනය වෙන්නේ කියන කාරණාව. චර්යාවාදයයි ප්‍රචාරණ කියලා කියනවා. අපි හඳුනගන්නේ සමාජ ඉගෙනුම් සංකල්ප කියලා අපි හඳුනගන්නවම සංකල්ප ආකාර ගොඩක් තියෙනවා. ඊ අතරේ ඔයාගේ මේ ප්‍රශ්නෙට අහන්නේ චර්යාවාදී ඉගෙනුම් න්‍යායක් නොවෙන්නේ මොකක්ද කියලා. දැන් ඔතන තියෙනවා සම්භාව්‍ය ආරෝපණ න්‍යාය. මේක මේ ඉවාන් පැව්ලෝ කියන අධ්‍යාපන විශේෂඥයෙක් තමයි ඉදිරිපත් කරන්නේ. ඉවාන් පැව්ලෝ. ඊළඟට සැත්වර්ධ න්‍යාය කියලා න්‍යායක් තියෙනවා දෙවනි පිළිතුරේ. සැත්වර්ධ න්‍යාය එඩ්වර්ඩ් ලී තොන්ඩයික් විසින් ඉදිරිපත් කරන ලෝකේ ගොඩාක් තැන්වල අපිට හම්බ වෙන න්‍යායක්. හරිද? ප්‍රකාරක ආරෝපණ න්‍යාය. ෆ්‍රෙඩ් ස්කිනර් කියන අධ්‍යාපන විශේෂඥයා තමයි මේක ඉදිරිපත් කරන්නේ. ෆ්‍රෙඩ් ස්කිනර් තමයි ප්‍රකාරක ආරෝපණ න්‍යාය. නිර්මාපී ඉගෙනුම් න්‍යාය කියපුවම උද්දතු ගොඩක් මේකට දායක වෙලා තිබුණ ජීන් පියාජේ වගේ කට්ටිය ඉහළින්ම ඉන්නවා. ඒ විගොට්ස්කී, ජීන් පියාජේ වගේ කට්ටිය මේ නිර්මාපී ඉගෙනුම් න්‍යාය සංවර්ධනය කරපු කට්ටිය. ඒතර නිර්මාපී ඉගෙනුම් න්‍යාය කියන එක අයිති වෙන්නේ ප්‍රජානන කියන ශාස්ත්‍රයට. ප්‍රධාන වශයෙන්ම ඒක චර්යාවාදයට අදාළ වෙන එකක් නෙමෙයි. ඒතර මේ ගැන දැනට ඔයාලට තියෙන දල අදහසක් තමයි මම පැහැදිලි කරනවා ඉස්සරහට ක්ලාස් වලදී. ඒතකොට මේ එක් එක් න්‍යායන් පිළිබඳව තියෙන විශේෂ දත්ත කීපයක් ඔයාලට ඉගෙන ගන්න ලැබෙනවා. සම්භාව්‍ය ආරෝපණ න්‍යාය ඉවාන් පැව්ලෝගේ, සැත්වර්ධ න්‍යාය ඉදිරිපත් කරන්නේ එඩ්වර්ඩ් ලී තොන්ඩයික්, ප්‍රකාරක ආරෝපණ න්‍යාය ෆ්‍රෙඩ් ස්කිනර්,
ඊළඟට නිර්මාපී ඉගෙනුම් න්‍යාය ගත්තොත් ජීන් පියාජේව ඇතුළත් කරන්න පුළුවන් අපිට ඒ හතරවෙනි උත්තරය මෙහි පිළිතුර වෙනවා. චර්යාවාදී සංකල්ප අතරට නෙමෙයි අපි ඒක ප්‍රජානනීය ඉලක්ක කරගත්ත සංකල්පෙන්න ප්‍රජානනවාදී සංකල්ප අතර තියෙන කොටසක් විදිහට එකතු කරනවා නිර්මාපී ඉගෙනුම් න්‍යාය. උත්තරේ දාගන්න දැනට පැහැදිලි වෙනා නැති තැන් තියෙන්න පුළුවන් ওই කරුණ තුලේ. මොකද ඒක ටිකක් ඉස්සරහට යනකොට ඉගෙන ගන්න පුළුවන් වෙන කාරණාවක්. ඒ නිසා ඔන්න උත්තරේ දැනට ගන්න නිර්මාපී ඉගෙනුම් න්‍යාය හතරවෙනි පිළිතුර. ඒ කරුණු ටික ඔළුවට ගියාද කියන එක මට පොඩ්ඩක් පැහැදිලි වෙන්නත් එක්ක 99 කියලා මැසේජ් එකක් දාන්න. ඒ කරුණු ටික පොඩ්ඩක් ඔළුවට ගියාද කියලා පොඩි මැසේජ් එකක් දාන්න බලන්න. ඉවාන් පැව්ලෝ එයා තමයි පළවෙනි සම්භාව්‍ය ආරෝපණ න්‍යාය. ඉවාන් පැව්ලෝ. බෝඩ් එක නම් දාන්න වේද? දෙක. එයාට අපි ඊඑල් තොණ්ඩයික් කියලා කියමු. එඩ්වඩ් ලී තොණ්ඩයික් නම්. හැට ලියන්න නෑ වේගෙන්. ෆ්‍රෙඩ්ස් කියලා. අනිත් එක ජීන් පියාජේ කියලා දාමු හතරවෙනි එක. හරි. ඔම අපේ ක්ලාස් එක තුළ ඔම ප්‍රධාන ඉදිරිපත් කරපු අධ්‍යාපන න්‍යායචාරින් 30ක් 40ක් විතර ගැන පොඩි මතක් කිරීමක් කරගෙන යන්න ඉස්සරහට වැඩි අමාරු වැඩක් නෙමෙයි යෝ. 15 වෙනි ප්‍රශ්නට යන්නේ 15ට. විෂය මාලාවක අන්තර්ගත මූලික නිර්ණායකයක් නොවන්නේ. බලන්න විෂය මාලාව සජීවී ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙන්න ඕනද? ඔව් විෂය මාලාව සජීවී වෙන්න ඕන. විෂය මාලාව ඇතුලේ අපිට ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙමත් ඇතුළත් වෙනවා මේක සජීවී යන්න වෙන එක. විෂය මාලාව විභාග කේන්ද්‍රීය වෙන්න නෑ. විභාග කේන්ද්‍රීය වෙන්න ඕන කියලා එකක් කියන්න බෑනේ අපිට. බලමු අනිත් එක. විෂය මාලාව සකාර ලෙස ඉගෙනුම් අවස්ථාවෙන් සහභාගී වීමේ අවස්ථාව. සකාර මේ ක්‍රියාමූලිකව ක්‍රියාත්මක වෙන එක හොඳයි කියලා කියනවා. ළමා කේන්ද්‍රීය ලක්ෂණ. ඔව්. නාකින්ට නෙමෙයි අතරම ගත්තොත් පාසල් ළමයිව හඳුනගෙන ඒ ළමයට අවශ්‍ය කරන දැන් අවුරුදු 18කට දක්වාම සියලුම දෙනෙක් ළමයෙක් විදිහට හඳුනගන්නේ අපි. ළමයාගේ වයස සීමාව අවුරුදු 18ට අඩුයි. කියන්නේ පාසල් වයස සීමාව උසස් පෙළ දක්වා ඉගෙන ගන්න ළමයි තමයි. ළමයි කේන්ද්‍රීය ලක්ෂණ තියෙන්න ඕන කියන කාරණා අතුලත් කරන්න පුළුවන්. දෙවැනි එක බහැර කරමු. විභාග කේන්ද්‍රීයයි කියලා කෙලින් කියන්න එපා. ඒක හරියන්නේ නැහැ. භාගයක් ඉලක්ක කරගෙන ඉගෙන ගත්තොත් වැඩක් තියෙනවනේ. ඒ ළමයා ඊට පස්සේ නේ ඔයාලට වෙච්ච දේම තමයි පොතේ පතේ දැනුම ඉබ්බට වැඩක් ගන්න බෑ මිනිස්සුන්ගේ. 16 සාකල්‍ය අධ්‍යාපනයේ ක්‍රියාත්මක වීම හරහා ලැබෙන මූලික ප්‍රතිලාභයන් නොල්ස් ටික ගැන අහන්නේ. සාකල්‍ය කියපුවම ඔයා නිකන් සරලව අද ඔළුවේ තියාගන්න. ඉස්සරහට ලොකු පැහැදිලි කිරීම තියෙන එකක්. එක අධ්‍යාපනය කියන්නේ දැනුම කුසලතා කල්ප විතරක් නෙවෙයි. දැනුම කුසලතා කල්ප වර්ධනය කිරීම කියන අපි සරලව කියන්නේ. තවත් මේ එළියේ තියෙන සමාජීය වටිනාකම්. නීති පද්ධතියන් තුළ තියෙන කරුණු. එතකොට අපට සමාජයේදී අපි හඳුනගන්න සංස්කෘතික මේ වැදගත්කම්. මේ වගේ පුළුල් පරාසයක්. එතකොට අපේ තියෙන චර්යාමය වර්ධනය. එතකොට පුරවැසියන් සම්බන්ධ තියෙන පුරවැසි අධ්‍යයනය. ඔය වගේ සියලු පුල් පරාසයන් ගොඩක්. මම දල වශයෙන් කියන්නේ එක තැනකට කොටු වෙලා නැති දැනුමයි කුසලතා ආකල්පයි පමණක් නොවන පුළුල් පරාසයක් හඳුනා ගැනීමක් සහිතව ඉදිරිපත් වෙන අධ්‍යාපන ක්‍රමයක් සාකල්ය කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. දල අදහස කෙටිම දල අදහසක් වෙයි. හරි? සරලම කරලා කියප එක. ඔක්ක ගතුලේ ගත්තාම අපිට මේකේ උත්තරයක් යන්න වෙනවා මූලික ප්‍රතිලාභයක් නොවන වෙයි කියලා අහන්න. දැන් අපි පොතින් පතෙන් විතරක් දැනුමක් අරන් කටපාඩම් කරගත්තොත් නිර්මාණශීලීත්වය අපිට වර්ධනය වෙන්නේ නැහැ. ඒකට පළවෙනි උත්තරේ තියෙනවා නිර්මාණශීලීත්වයේ සමගින් විෂයන් අතර අන්තර් සම්බන්ධතාවය වර්ධනය වීම කියලා උත්තරයක්. මේක ඇතුළත් වෙනවා. ඉහළ sannivedana නිපුණතා අත්පත් කර ගැනීම ඇතුළත් වෙනවා. අයි අපිට පුළුවන් වෙනවා sannivedana නිපුණතා වැඩි කරගන්න මේකත් එක්ක. ඒක හරි කාරණාවක්. ආකල්ප සංවර්ධන සහ චිත්ත වේගී වර්ධනය ගොඩනැගීම කියලා උත්තරයක් තියෙනවා. ඒ වගේම දුරස් සහ ව්‍යාවජීව අධ්‍යාපනයේ ප්‍රවර්ධනය වීම කියලා තියෙනවා. මේකේ ආකල්ප වර්ධනයකුත් සිද්ධ වෙනවා සහ චිත්ත වේගී වර්ධනය ගොඩනැගීම කියන එකත් වෙනවා. මොකද අපි දැන් පොතපතේ දැනුමක් ගැන විතරක් නෙමෙයි කතා කරන්නේ. දුරස් සහ යාවජීව අධ්‍යාපනයේ ප්‍රවර්ධනය වීම කියන උත්තරේ මේකේදී තියෙන මූලික ප්‍රතිලාභයක් අතරට ගන්න බැරි එකක්. මොකද ඒක තියෙන වෙනම ශේෂ්ත්‍රයක් නේ අපිට. ලයික් මේකේ තියෙන අපි එතකොට හඳුනගත්තාම ඩිස්ටන්ස් එඩියුකේෂන් වල තියෙන දෙයක් නේ. දුරස්ථ අධ්‍යාපනය. දුරස්ථ අධ්‍යාපනයේදී කතා කරන්නේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර මූලික සම්මුඛ වීමක් නැති අධ්‍යාපනයක්. යාවජීව කියන්නේ ජීවිත කාලයම ලබන අධ්‍යාපනයක්. මේ කරුණු දෙක ගත්තාම අපිට අර මූලික ප්‍රතිලාභ අතරට දාන්න නැතුව පොඩ්ඩක් බැහැර කරන්න පුළුවන් කියලා හඳුනා ගන්න වෙනවා. 1 2 3 උත්තර නිවැරදි.
හතරවෙනි උත්තරය ඇතුළේ තමයි අපිට ගැටලුවක් හෝ අඩුපාඩුවක් තියෙන්නේ. ඒ නිසා උත්තරය අපි 4 දානවා. සාකල්‍ය අධ්‍යාපනය කියන කරුණ මම චූටියට ඔන්න සරලව කිව්වේ අවබෝධ වුණා නම් ජල අදහසක්. මට දාන්න 99 කියලා කමෙන්ට් එකක්. මේක පැහැදිලි කරගන්න පුළුවන් කාරණාවක් ඉස්සරහට සහ පැහැදිලි කරන එකක්. හරිද? දල අදහසක් ගන්න තේරුම් නැත්නම් 49 කියලා දාන්න. මොකද අපි කවුරුත් මග තියලා යන්නේ නැහැ. තේරුම් නැත්නම් අවබෝධ වුණ නැත්නම් මේක ඇතුලේ තියෙන කරුණු තව පාරක් ඇහුනොත් හොඳයි වගේ නක්. කිසි ප්‍රශ්නයක් නැහැ. මට 49 කියලා මැසේජ් එකක් දාන්න. ප්‍රශ්න අංකය 16ට අදාළව. කවිසියට තියෙනවා තව පාරක් අහගත්තොත් හොඳයි කියලා. බය නැතුව දාන්න. අපි ඔයාලට කියලා දෙන්න තමයි අපි මෙතන ඉන්නේ. හරි. right. දැන් කියලා දෙන්නම්කෝ. මේක දන්න ඇති කියලා. මලක් අනින්නකෝ මලක්. දැන් ඉස්කෝලේ ළමයි දානවනේ. හරිද? ඉස්කෝලේ ළමයි දාපුවම විෂය මාලාවක් තියෙනවනේ. හරිද? ඕකේ ඔයාලට දැනුම ලැබෙනවනේ. දැනුම තියෙනවා. ඕකත් එක්ක ඔයාලට කුසලතාවක් ලැබෙනවනේ. හරිද? ඔයාලට ආකල්පත් හොඳ වෙනවනේ. ඔය ටික මූලිකව අපි කියනවා දැනුම කුසලතා ආකල්ප කියලා මේ අධ්‍යාපනය ඇතුලේ ලැබෙන මූලිකවම ලැබෙන්න ඕන දේ කියලා. දැන් දාලාගස. දැන් හැබැයි අපි ඔතන නවතින්නේ නැහැ. හරිද? ඔතනින් අපි තව එහා පැත්තට එකතු කරනවා. හරිද? මේක ඇතුලේ නායකත්ව ගුණාංග වර්ධනය කරනවා. හරිද? පෞරුෂත්වය වර්ධනය කරනවා. මේක ඇතුලේ අපිට සංස්කෘතිකමය වටිනාකම් ගැන කියලා දෙනවා. අපිට මේක ඇතුලේ චිත්ත වේගී වර්ධනයට දාලා ඒ කියන්නේ EQ කියලා අපි සංකල්පයක් හඳුන ගන්නවානේ. චිත්ත වේගී බුද්ධිය වර්ධනය කරන අධ්‍යාපන ක්‍රමයන් ඇතුළත් කරනවා. මේක ඇතුළට අපි යහපත් ආචාර ධර්ම කියලා දෙනවා. ඔය වගේ දැන් මේකේ අපි දැනුම කුසලතාව විතරක් ඉලක්ක කරගන්න නැතුව පරාසය වර්ධනය කරලා තියෙනවා. තවත් එළියට තවත් විෂය කම්. හැබැයි මේවා විෂයන් තුළ තියෙන කරුණු නෙමෙයි. මේවා එදිනෙදා ජීවිතේ සමාජයට ප්‍රායෝගික භාවිතයන් තුළ. එතකොට අපිට ලැබෙන සංස්කෘතියේ තියෙන අපිට සමාජ පද්ධතියේ තියෙන කරුණු මත මේ දේවලුත් එකතු කරලා අපි අර පොතේ පතේ දැනුමකට විතරක් සීමා වෙච්ච දැනුම තියෙන පුද්ගලයෙක් හදන්න නැතුව අපි EQ තියෙන පුද්ගලයෙක් හඳුන්වනවා. EQ කියන මම ඉස්සරහට කියලා දෙන්නම්. චිත්ත වේගී බුද්ධිය සහිත පුද්ගලයෙක් හදා ගන්න අවශ්‍ය කරන අධ්‍යාපනයක් විදිහට මේක හඳුන ගන්නවා. ඒතර මේක ඇතුලේ අපිට සහකම්පනි තවත් මිනිසෙක් ගැන අපිට තියෙන හැඟීම් වර්ධනය, අපිට නායකත්වය, අපිට ඉදිරිපත් වීමේ ශක්තිය, පෞරුෂයන්, ඔය කියන සියලුම දේවල් සහිත පැකේජ් එකක්. අපේ දැනුම විදිහට අපේ කුසලතා ඇතුළට අපේ ආකල්ප ඇතුළට ඇතුළත් කරනවා. එතකොට මෙන්න මේ වගේ සීමා සහිත පරාසයකින් ඉගෙන ගන්න නැතුව පරාසය වර්ධනය වෙච්ච ක්‍රමයකට අපි කියන්නේ සාකල්‍ය අධ්‍යාපනයක් කියලා. ඒක ගොඩක් වෙලාවට අපේ පාසල් පද්ධතිවල දැන් මේක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් කටපාඩම් කරලා විතරක් කියන ඉස්සර ගත්තොත් බලන්න ගොඩාක් පැරණි අධ්‍යාපන සමාජයේ තිබුණාම අපිට තිබුණා ගුරු ගෙදර වගේ තැන්වලනේ. තිබිච්ච පැරණි දැනුම පරම්පරාවෙන් ආපු දැනුම ඒ විදිහටම ශිෂ්‍යයාට ලබා දෙනවා. ඒකට ශිෂ්‍යයා ඒ විදිහට එළියට එනවා. අපි දැන් අපේ පාසල් පද්ධතිය ඇතුලේ එහෙම අපි උගන්වන්නේ නැහැ. අපිට විවිධ වක්‍රම අධ්‍යාපන ක්‍රම වේද භාවිතා කරලා අපේ ළමයන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා දැනුම විතරක් නෙමෙයි කුසලතා ආකල්ප නිපුණතා මේ සියල්ලම වර්ධනය කරලා මෙයා සමාජයට ඵලදායී පුරවැසියෙක් බවට දී කරන ක්‍රමවේද තුල උගන්වනවා. ඉතින් මේක ඇතුලේ ඇත්තම එක් අධ්‍යාපන සංකල්පයක් තමයි ඔය පැහැදිලි කරේ සරලව. ඕක ටිකක් ඔළුවේ තියාගන්නකො දැන් තේරුණාද? දැන්වත් ඔළුවට ගියාද? මේ කරුණ මේක තරම් නෙමෙයි පැහැදිලි කරගෙන ටික දවසක් මේ EQ ගැන කතා කරද්දී නිපුණතාව ගැන කතා කරද්දී ඉස්සරහට ඔය තියෙන දේවල් ගැන පැහැදිලි කරලා පැහැදිලිව සටහනක් ලැබිලා තියෙද්දි ඔයාලට හොඳට තේරෙවි. තවමත් අපහැදිලි තැන් තියෙනවා නම් මට දාන්න බලන්න 49.2 කියලා කමෙන්ට් එකක්. උත්තරේ පැහැදිලිව ගත්ත විදිය ගැන ආයෙ පාරක් මොන හරි පැහැදිලි කිරීමක් ඕන නම් ඒත් කියන්න. තවත් අපහැදිලි නම් කියන්න බලන්න. මම ටිකක් වෙලා ගන්න කියන්න ඕන කාරණාවක්. ඉතින් හරියටම ගත්තොත් පුංචියට දල වශයෙන් කියනොත් අදහස් තමන්ම අද දවසේ ඉදිරිපත් කරේ. ඒක එනකොට තව ඉස්සරහට දෙගෙන ගන්න පුළුවන් වෙයි. කලබල නැතුව යන්න. ඒතරයි මම මේකේ දුරස්ථ යාවජීව අධ්‍යාපනය කියන එක ඉවත් කරේ කියපුවම දැන් මේක වෙනම අධ්‍යාපන ක්‍රම වේද දෙකක් නේ. දුරස්ථ අධ්‍යාපනය කියපුවම අපිට හම්බ වෙන්නේ distance education. දුරස්ථයි කියන්නේ ඔයයි මායි මේ දැන් අපි distance යන්නේ අපි දැන් අපි සම්මුඛ වෙනවා තාක්ෂණයත් එක්ක. නමුත් අපි දුරස්ථ අධ්‍යාපනය කියපුවම ඉස්සර අපි හඳුනාගත්තා රේඩියෝ එකෙන් ඉගෙන ගන්නවා, ටීවී එකෙන් ඉගෙන ගන්නවා නේ. අතර සංගරාවලින් ඉගෙන ගන්නවා. අපිට ගුරුවරයා සහ ශිෂ්‍යයා අතරේ සම්මුඛ වීමක් සිද්ධ වෙන්නේ නැතුව ඉගෙන ගන්නවා. යාවජීව කියන්නේ ලයිෆ් ලෝන්. ජීවිත කාලෙම අපි ඉගෙන ගන්නවා. ගොඩක් දුරට අපි අවිධිමත් අධ්‍යාපනයේ මූලිකම කොටසක් විදිහට යාවජීව අධ්‍යාපනය හඳුන ගන්නවා. අපි ජීවිත කාලෙම යම් යම් දේවල් ඉගෙන ගන්නවා.
මේක තනින් අධ්‍යාපනය නවතින්නේ නැහැ කියන සංකල්පය. මේක වෙනම සංකල්ප දෙකක් නිසා අර 1 2 3 උත්තර ඇතුලේ තිබුණේ මේන් ලැබෙන ප්‍රතිලාභ ටිකක් කියලා පැහැදිලිව පේන නිසා උත්තරේ පැහැදිලි කරලා ගත්තා. 1 2 3 අයින් කරලා 4 කියන පිළිතුරට ආවා. හරි. ගැටලුවක් නැහැ නේද ඒක දැන්? තව ඉස්සරහට එන්න. ඉදිරි පන්තිත් අපි නිකන් උගන්වන්නේ නොමිලේ පන්තිත් තියෙනවා තව. ආ ප්‍රශ්න දෙක තුනක් කතා කරද්දී ඔක හොඳට තේරෙයි. අපි යම් 18ට. නූතන මිශ්‍ර අධ්‍යාපන ක්‍රමයේ හඳුනාගත හැකි මූලික ලක්ෂණයක් නෙවෙන්නේ. නූතන මිශ්‍ර අධ්‍යාපන ක්‍රමයේදී අහන්න බාලක සහ බාලිකා සිසුන් එක්ව ඉගෙන ගන්නවා. අපි ප්‍රශ්නේ අතර තව යම් පහලට ශ්‍රේණි කීපයක් ඒකබද්ධ කරමින් ඉගෙන බහුශ්‍රේණි ගැනීමක්ද කියලා අහන්නේ. නෑ. ඒක යන්නත් එපා. ඩිජිටල් ක්‍රමවේද සහ තාක්ෂණයේ සමගින් සාම්ප්‍රදායික ඉගෙනුම. තුන්වෙනි උත්තරේ. හතරවෙනි උත්තරේ ශිෂ්‍ය කේන්ද්‍රී සහ ගුරු කේන්ද්‍රී උපක්‍රම භාවිතා කරයි කියනවා. දැන් නූතන මිශ්‍ර අධ්‍යාපන ක්‍රමයක් කියුවා නූතන කියන වචනේ තියෙනවා මොඩර්න් අද දවසේ තියෙන තත්ත්වය. අපි ඩිජිටල් එක සාම්ප්‍රදායික ක්‍රම පාවිච්චි කරනවා. ඒක නේද වඩා ප්‍රායෝගික උත්තරේ. බාලක බාලිකාවන් කියන එක ඉතින් නූතනයි කියන්න බෑනේ. ඒක අදාළත් නැහැ ඒකට මූලික මිශ්‍ර අධ්‍යාපනයකට ගන්න නැහැ අපි ඒක. ශ්‍රේණි කීපයක් කියන්නේ බහු ශ්‍රේණි ගැනීමක් ඒකක් නෙමෙයි. තුන්වෙනි උත්තරේ තමයි හරියන්නේ. ඩිජිටල් ක්‍රමවේද සහ තාක්ෂණයේ සමගින් තිබිච්ච පැරණි සාම්ප්‍රදායික ගෙන්නීම් තමයි එකතු කරලා උගන්වනවා. දැන් අපි ගත්තොත් අද පන්ති කාමරයක් පාසල විශේෂයෙන්ම කොවිඩ් වලින් පස්සෙම ඔය ක්‍රමයේ ගොඩක් පාවිච්චි කරනවා නේ. අපි ඩිජිටල් ක්‍රමවේදත් එකතු කරගෙන යන්නේ. උත්තරේ 3. ජාතික වශයෙන් අඩුම ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන පළාත මොකද? 18 වෙනි ප්‍රශ්නෙට අහන්න. 18. අඩුවෙන්ම ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉගෙන ගන්න මොන පළාතේද දරුවනේ? උතුරු පළාතේ. උතුරු පළාතේ පාසල් වල ශිෂ්‍යයෝ අඩු. උතුරු පළාත පිළිතුර අපි තාම පදනම් කරගන්නේ 2023 අවසානයේදී නිකුත් වෙච්ච පාසල් සංගණන වාර්තාව. ඊට පසු වාර්තාවක් තාම ඉදිරිපත් වෙලා නැහැ. මේක ආවහම අපිට ඒ අලුත් දත්තත් එක්ක ආය සංසන්දනාත්මකව බලන්න වෙන දත්තව. හරි. පිළිතුර 1. 19 නූතන උපදේශනයේ පියා කවුද කියලා අහන්න. කවුද නූතන උපදේශනයේ පියා? කාල් රොජර්ස්, ඒබ්‍රහම් මාස්ලෝ, ජොන් ඩුවි, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන 4 දෙනා ඉන්නවා. ඔතනදී අපි උත්තරේ යන්නේ කාල් රොජර්ස් 1. ඒබ්‍රහම් මාස්ලෝ කියන්නේ අවශ්‍යතා න්‍යාය, අවශ්‍යතා සංකල්පය කියන සංකල්පය ඉදිරිපත් කරපු විද්වතානි. ඒබ්‍රහම් මාස්ලෝ අවශ්‍යතා න්‍යාය. ඒ ඉස්සරින් ලියාගන්න. දැන් ජොන් ඩුවි කියපුවම අපි දන්නවා මේ අධ්‍යාපනය සම්බන්ධ උපයෝගිතාවාදී වගේ ප්‍රධාන අධ්‍යාපන සංකල්ප ඉදිරිපත් කරපු ඇමරිකානු ජාතික අධ්‍යාපන විද්වතෙක් ජොන් ඩුවි උපයෝගිතාවාදී වගේ සංකල්ප ඉදිරිපත් කරනවා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ මනෝ විශ්ලේෂණවාදී ඉදිරිපත් කරපු කීර්තිමත් මනෝවිද්‍යාඥයා මනෝවෛද්‍යවරයා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එයා උත්තරේ යන්නේ මනෝ විශ්ලේෂණවාදයත් එක්ක. උපයෝගිතාවාදය වගේ අධ්‍යාපන සංකල්ප ජොන් ඩුවි ගාව. මාස්ලෝ කියන අවශ්‍යතා න්‍යාය. නූතන උපදේශනය ගත්තොත් කාල් රොජර්ස් තමයි මේ පිළිබඳ සංකල්ප ඉදිරිපත් කරපු විද්වතා වෙන්නේ. එතකොට අපිට උත්තරය 4 දෙනාම අඳුරගත්තා. එක වැදගත් කෙනා පිළිතුරට ගැලපිලා ඉන්න නිසා දවස්. අනිත් පැත්ත වැදගත්. ඊයයි බහැර කරන්න එපා. ඔන්න ලේසි ප්‍රශ්නයක්. දාන්න බලන්න දැන් මේ වෙලාවේ මේ වෙනකන් ආව ප්‍රශ්න ටික පොඩ්ඩක් තියරි පැත්තෙන් ගිය ප්‍රශ්න කීපයකුත් තිබිච්ච නිසා පොඩ්ඩක් ඔන්න කට්ටිය ඔළුව එහෙම පොඩ්ඩක් ඔළුවේ ඔසගහන්න හිටියනේ. සමහර ඒවා එක පාට පොඩ්ඩක් පොඩි වෙලාවක් ඇතුළේ පැහැදිලි කරලා තේරෙන්නේ නැහැ අත්‍තරම. ඒක ඒ නිසා තමයි ඉදිරියට ඒක අධ්‍යයනයක් කරන්න අවශ්‍ය වෙන නිසා මේ විභාගයට අදාළ ගත්තොත් ලකුවට තියරි කොටස් ප්‍රශ්න කියලා ඇතුළේ සිද්ධ වෙනවා අඩුයි. නමුත් අපිට ඒක ඉගෙනගෙන තිබීම ඇතුළේ ලොකු ප්‍රතිලාභ තියෙනවා. මොකද පේපර් එකේ ප්‍රශ්නයක් ඇහෙන තැනදී අපිට හඳුනගෙන උත්තරයක් දෙන්නේ හැකියාව ලැබෙන නිසා. අපි යන්න 20ට ලේසි ප්‍රශ්නයක් දාන්න බලන්න 20 වෙනි ප්‍රශ්න මාත් එක්ක එකතු වෙලා උත්තර. 20 දන්නවද? 20 දන්නව නම් ඔයගොල්ලෝ දක්ෂයි. 20 දන්නව නම් බය වෙන්න දෙයක් නැහැ. වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. 20 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. ගෝලීය වශයෙන් අධ්‍යාපන ප්‍රතිපත්ති යෝජනා ඉදිරිපත් කරන ලබන ප්‍රධානම සංවිධානය. අධ්‍යාපන විද්‍යා සංස්කෘතික සංවිධානයේ තියෙනවා, ලෝක අධ්‍යාපන එකමුතුව තියෙනවා, එක්සත් ජාතීන්ගේ ආර්ථික සමාජීය මණ්ඩලය කියලා උත්තරයක් තියෙනවා, ලෝක අධ්‍යාපන සංසදය කියලා තියෙනවා. මොකක්ද උත්තරේ? දාන්නක බලන්න උත්තර කට්ටිය චුට්ටක් බලන්න. කට්ටියගේ උත්තරත් බලමින් ඉස්සෙල්ලා. කොයි උත්තර එනවා? දැන් ඔයගොල්ලෝ දන්න නැත්නම් බිඳුව කියලා දාමු ඈ. එතකොට සෝ මොනවා සංවිධාන ගැන එතකොට කට්ටිය පොදුවේ දන්නවද නැද්ද කියන එක ගැන අවබෝධයක් එනවා. අම්මේ බුදු අම්මේ
දුවම්මෝ දෙක දාන්නේ ගොඩක් අය. ඒ ඔය මොකද දන්නවද උනේ? පළවෙනි උත්තරේ තියෙන සංවිධානය ඔයා අඳුනගෙන නැහැ. හරිද? ලෝක අධ්‍යාපන විද්‍යා සංස්කෘතික සංවිධානය කියන්නේ යුනෙස්කෝ සංවිධානය. අධ්‍යාපනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ නියෝජිත වගකීම දරන කට්ටිය. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා සංස්කෘතික සංවිධානය. මම එක්සත් ජාතීන් කියන වචනේ දාන්න නැතුව බැලුවේ අඳුර ගන්න පුළුවන් වේවි කියලා. එතකොට යුනෙස්කෝ කියලා දැම්මම ඔයා උත්තරේ දාන්න ඔයිට වඩානේ. යුනෙස්කෝ සංවිධානය ගැන තමයි කතා කරන්නේ. අධ්‍යාපන විද්‍යා සංස්කෘතික සංවිධානය පැරිස් වල තියෙන්නේ. මේගොල්ලෝ තමයි උත්තරේ. 20ට 1. 20ට 1. ඔන්න ලේසි ප්‍රශ්න 20ක් කතා කරා. කොහොමද ලකුණු මෙන්න විභාගයේ පේපර් එක ලියපු අය. මම මේ ටික අයින් කරලා ඉතින් එහාට උත්තර දාන්න ඕනේ. ඒකට මට ඉන්න තැනත් එක්ක පිළිතුරු ලියන්න ලේසි. දාගන්නකො බලන්න මේ උත්තර ටිකක් මිස් වෙච්ච දේවල්. ලේසි ප්‍රශ්න 20ක් කතා. 20ම හරියයි ඉන්නවද අපේ පන්තියේ ලයිව් වල. රෙකෝඩින් බලන අයට කියන්නේ ඉතින් පුළුවන් තරම් ලයිව් වෙන්න පුළුවන් ඉස්සරහට ක්ලාස් එකට. හරිද? සතිය විතරක් කරලා ඇවිල්ලා බලන්න. රෙකෝඩින් එකත් බලන්න. උසස් පෙළ විෂය ධාරා අතරින් අපි 21 වෙනි ප්‍රශ්නේ බලමුනේ. 21. ඉතින් මතක් කරන්න තියෙන්නේ ලබන මාසයේ ගැසට් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් සබරගමු කට්ටිය එහෙම ඈ. දැන් ඉඳලා ලෑස්ති වෙලා ලබන මාසෙ කියන්නේ මේ මාසෙ. අද පටන් ගන්න මාසෙ. උසස් පෙළ විෂය ධාරා අතරින් අවම සිසුන් ප්‍රමාණයක් තෝරාගන්න විෂය ධාරාව මොකක්ද? අවම සිසුන් ප්‍රමාණය. දැන් අපේ රටේ උසස් පෙළ පවතින විෂය ධාරා ගත්තොත් ඔතන දැන් අපේ රටේ මුළු විෂය ධාරා 7ක් තියෙනවා. අපි ගත්තොම මොනවාද? ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කලා, වාණිජ, ඊළඟට තාක්ෂණ වේදය, වෘත්තීය විෂය ධාරාව, පොදු විෂය ධාරාව විදිහට ළමයි ඉදිරිපත් වෙනවා විෂය ධාරාවන් අතරේ මේ විදිහට අපිට විෂය ධාරාවල් 7ක් අපිට හම්බ වෙනවා. ඔය විෂය ධාරාව 7 ගත්තහම උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව කියන විෂය ධාරාව උසස් පෙළ පවතින්නේ නැහැ. උසස් පෙළ විභාගයක් පවත්වන්නේ නැහැ. අනිත් විෂය ධාරාවල් ටික ගත්තහම ඔය ළමයි අතරේ මොනවද අඩුම සිසුන් ප්‍රමාණයක් තෝරගන්න විෂය ධාරාවක් වෙන්නේ. අපි උසස් පෙළ විෂය ධාරාවේදී බයෝ අපි කියන්නේ ජීව විද්‍යාව. ජීව විද්‍යාව කට්ටියක් ඉගෙනගන්නවා. අනිත් අය භෞතික විද්‍යාව වෙනවා. භෞතික විද්‍යාව කට්ටියක් ඉගෙන ගන්නවා. කලා ඉගෙන ගන්නවා. නේ? වාණිජ ඉගෙන ගන්නවා. ඔය තාක්ෂණ වේදේ විෂය ධාරාවේදී උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරනකොට නැත්නම් උසස් පෙළ විෂය ධාරාවක් විදිහට තාක්ෂණ වේදේ කොටස් දෙකක් විදිහට තමයි තියෙන්නේ. තාක්ෂණ. ඒක මොනවද තියෙන්නේ? ජෛව පද්ධති. ඊළඟට ඉංජිනේරු තාක්ෂණ විදිහට කොටස් දෙකක් විදිහට. කොටස් දෙකක් විදිහට තියෙනවා. එතකොට ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කලා, වාණිජ, තාක්ෂණ වේදේ කොටස් දෙකක් විදිහට. අපි ගත්තොත් ජෛව පද්ධති තාක්ෂණ වේදේ ප්‍රථමයා. ඉන්නේ ගුරුවරු බිහි කරන්නේ. ඉංජිනේරු තාක්ෂණ වේදේ ප්‍රථමයා බිහි වුණා කියලා එහෙම ඒක කොටස් දෙකක් විදිහට. ආයෙ ළමයි තෝරගන්නවා පොදු විෂය ධාරාව විදිහට. මේ විෂයන් අතර සංකලනයන් සහිතව පොදු විෂය ධාරාව විදිහට දරුවෝ විෂයන් තෝරගන්නවා. ඒක උසස් පෙළ විෂය ධාරාවල් තෝරගනිද්දී සාමාන්‍යයෙන් මෙන්න මේ පොදු විෂය ධාරාව තමයි අඩුවෙන්ම තමයි තෝරගෙන තියෙන්නේ. සමහර විට ඒ අය නොදැනුවත්කම මත තෝරනවා හෝ තමන්ගේ කැමති අධ්‍යයන විෂයන් මත හෝ තෝරගන්නවා. ගොඩක් වෙලාවට උසස් පෙළ මේක උසස් පෙළට විශ්වවිද්‍යාල ප්‍රවේශයක් ගන්න පුළුවන්. නමුත් පාඨමාලා සම්බන්ධ ගැටලු තියෙනවා මෙතනදී. පොදු විෂය ධාරාවල් හදාරලා යනකොට නමුත් පොදු විෂය ධාරාව හදාරීමකුත් අපේ පාසල් දරුවෝ සිද්ධ කරනවා. එතකොට ගත්තාම ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කලා වාණිජය, තාක්ෂණ වේදේ කොටස් දෙකක් විදිහට ජෛව පද්ධති තාක්ෂණ වේදේ සහ ඉංජිනේරු තාක්ෂණ වේදේ විදිහට උසස් පෙළට ප්‍රේරිතනවා දරුවෝ. ඒ වගේම පොදු විෂය ධාරාව ඉන්නවා. පොදු විෂය ධාරාව තමයි අඩුවෙන්ම ශිෂ්‍ය ප්‍රමාණයක් නියෝජනය කරන්නේ. ඒතර උත්තරේ 21ට 1. 21ට 1. ඒ කියන්නේ පොදු විෂය ධාරාවේ ප්‍රථමය. ඒක බී කරපු ගුරුවරයෙක් හොයාගන්න නෑ සාමාන්‍යයෙන් නේ. භෞතික විද්‍යාවේ ප්‍රථමය. අපි නාවේ පන්සල ප්‍රථමයේ බී කරන් ටාගට් කරන්නේ නෑ. ප්‍රථමයේ ඕන්නේ නෑනේ. කොහොමද පාස් වෙන්නේ? අර යට ඉන්න එක කොහොම හරි උඩ දාලා ගන්න එක තමයි සුපිරි වැඩි. ඔයාලත් එහෙම තමයි නේද? ඉස්සරහට ඉස්කෝල වලට ගියාම පළවෙනියා කොහොමත් මේක ගොඩ දා ගන්නවා කියලා දැනගෙන. යතම ඉන්නේ උන් ටිකක් උදව් කරගත්තාම මාරු. 22. පාසල් අධ්‍යාපනය වෙත හඳුන්වා දී ඇති පොදු නිපුණතා. මම මූලික නිපුණතා කියලා කියනවා. පොදු නිපුණතා අතරට අයිති වෙන එකක් තමයි සංනිවේදන නිපුණතා.
පොදු නිපුණතා 7ක් තියෙනවා කියලා මතක් කරගන්නකො. දැන් අපේ රටේ විෂය මාලාව හදද්දී ඒ තුලින් පොදු නිපුණතා ආකාර 7ක් ආවරණය වෙනවා කියලා කියලා තියෙනවා. ඒ අතරින් එකක් sannivedana නිපුණතා. අනිත් හතර මම ඊළඟ දවසේ කියලා දෙනවා. එතකොට මේ sannivedana නිපුණතා ඇතුළට අයිති වෙන්නේ නැත්තේ මොනවද කියලා අහන්න. එතකොට අපිට පොදු නිපුණතා හත ඉස්සරහට ඉගෙන ගන්න වෙනවා. ඒ ඇත්තට අපි එක කියලා ලියන sannivedana නිපුණතා. sannivedana නිපුණතා කියන්නේ හතේ පළවෙනි එක. ඒ යටතේ කරුණු කීපයක් තියෙනවා. ඒව තමයි මේ හොයාගන්න හදන්නේ. sannivedana නිපුණතා අතරට සාක්ෂරතාවය අයිති වෙනවා. හරිද? තොරතුරු sannivedana තාක්ෂණය කියන එක ඇතුළත් වෙන්නේ. සංඛ්‍යා පිළිබඳ දැනුම අන්තර්ගතයි. පරිගණක සාක්ෂරතාව කියන එක ඒ විදිහට අපි කතා කරන්නේ නැහැ. පරිගණක සාක්ෂරතාවය කියන එක ඇතුළත් කරන්න බැරි වෙනවා. එතනදී අපිට 22 පිළිතුර 2. ඒ ඉස්සරහට ඉගෙන ගන්න තියෙන මාතෘකාවක්. ඉතින් අපි ඒක ටිකක් පැහැදිලි කරගෙන යන්න ඉස්සරහට. ඔය පාසල් විෂය මාලාව හදද්දී පොදු නිපුණතා ආකාර පිළිබඳව අපි කතා කරනවා. ප්‍රශ්න ඇවිල්ලා තියෙන තැනක් පහුගිය විභාග තුල. 23. ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයේ ඉදි කරනු ලබන දිස්ත්‍රික්කය මොකක්ද කියලා අහනවා. මේක කොත්මලේ ප්‍රදේශයේ ඉදි වෙන්නේ ලංකාවේ. එතකොට මේක නුවරඑළියට අයිති වෙන දිස්ත්‍රික්කයේ වශයෙන් නුවරඑළිය. නුවරඑළිය කොත්මලේ කියලා ලියා ගන්න මතක තියාගන්න. කොත්මලේ පිළිතුර 4. අපේ පාසල් පද්ධතියට ප්‍රාග්භූතීය විෂයන් කියන්නේ මේ දිනදා අපිට අවශ්‍ය කරන මූලිකව වෘත්තීය වශයෙන් කටයුතු කරන්න අවශ්‍ය කරන විෂයන් හඳුන්වලා දීමක් සිද්ධ වෙන්නේ 1972 අධ්‍යාපන නවෝදය කියන ප්‍රතිසංස්කරණත් එක්ක. 1972 පිළිතුර 4. 1972 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලේ තමයි ප්‍රාග්භූතීය විෂයන් හඳුන්වලා දෙන්නේ. 25 ලේසි එකක් දාන්න බලන්න උත්තරේ 25 වෙනි ප්‍රශ්නෙට. සාමාන්‍ය පොදු පරීක්ෂණයට සමත් වෙන්න ඕන අඩුම ලකුණු ගාන කීයද කියලා. සමහරට ඔබ දන්නේ නැති අයත් ඉන්න පුළුවන්. දන්න අයත් ඉන්න පුළුවන්. සාමාන්‍ය පොදු පරීක්ෂණය වගේ පේපර් වලින් මේගොල්ලෝ විභාග වලට බඳව ගන්න ඉන්නේ අභියෝග්‍යතාවයේ සාමාන්‍ය දැනීම කියන විෂය කොටස් තමයි ඉල්ලන්නේ. මේකේ ලකුණු 30ක් ගත්තා නම් ඇති. මේක 26 ජපාන ආධාරත් එක්ක සාමාන්‍ය පොදු පරීක්ෂණයට දිලානේ ලකුණු 30යි අවශ්‍ය වෙන්නේ. සමත් කඩින් ලකුණු 30යි. හරි. ජපාන ආධාරත් එක්ක නිලවල අධ්‍යාපන විද්‍යාපීඨයනේ ආරම්භ කරන්න අපේ රටේ. නිලවල අධ්‍යාපන විද්‍යාපීඨය මාතර දිස්ත්‍රික්කයේ තියෙන්නේ. පිළිතුර 26ට 2. නොලේසි ඒවා. මොකද අපි මේ මූලිකවම තියෙන කරුණු වලින් පේපර්ස් දාලා තිබුණා. ඒ වගේම අතරින් පතර ඔය තියරි පැත්තේ කරුණු ටිකත් එක්ක තමයි මේ පේපර්ස් කතා කරගෙන ආවේ අද. මේ මුලින්ම දැනගෙන ඉන්න මතක තියාගන්න ආයේ ක්ලාස් වල උගන්වන්නේ නැහැ මේ පේමන්ට් ක්ලාස් වල ආයේ මේ ප්‍රශ්න උගන්වන්නේ කවදාකවත් 27 නොමිලේ පෙළපොත් ලබා දීම නිලැණු ලබා දීම ඇති පාසල් සුබ සාධක වැඩවලින් අපේක්ෂිත අරමුණ මොකක්ද කියලා අහනවා. දැන්නකො බලන්න මේකට විතර උත්තරයක් 27 වෙනි ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් නේ. නොමිලේ පෙළපොත් ලබා දෙන එකෙන් පාසල් නිලැඳුම් ලබා දීම වැඩද අපි දන්නවා නොමිලේ පෙළපොත් 1980 දී ශ්‍රීආර් ජයවර්ධන මහත්තයා කාලේ ලබා දීම පටන් ගත්තා. නොමිලේ නිලැඳුම් ලබා දීමක් රණසිංහ ප්‍රේමදාස මහත්මයා 1993 දී හඳුන්වලා දුන්නා. මේ වගේ වැඩවලින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මට දාන්නකො බලන්න උත්තරයක්. නිදහස් අධ්‍යාපනය ලබා දීම කියලා පිළිතුරක් තියෙනවා. අධ්‍යාපනයේ සම අයිතිය තහවුරු කිරීම කියලා උත්තරයක් තියෙනවා. දුප්පත් සිසුන්ට පහසුකම් සැලසීම කියලා උත්තරයක් තියෙනවා. සිසුන් පාසලට ආකර්ෂණය කර ගැනීම කියලා උත්තරයක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම සමාන අයිතිය නේද තහවුරු කරන්න ගන්න පුළුවන් වෙන නිදහස් අධ්‍යාපනය 1945 කන්නංගල මහත්මයා ලබා දීපු එක. අපේ රටේ පළමු වසරේ සිට ප්‍රථම උපාධිය දක්වා අධ්‍යාපනයේ පිළිවෙල රජය විසින් දරන වැඩසටහනක්. ඉතින් හොඳ වැඩක්. සම අයිතිය මෙතනදී අපිට හිතන්න වෙන්නේ නේ. දැන් පෙළපොත ගන්න බැරි වෙන්න විදිහක් නැහැ නේ. අතරම විෂය මාලාව ඒ තුලයි අන්තර්ගත නිලැඳුම. මේකේදී දෙවෙනි උත්තරේ වඩා හොඳයි. මොකද අනිත් වාසිකමුත් වෙලා තියෙනවා. අනිත් දේවල් සිද්ධ වෙලා තියෙනවා. නමුත් ඍජුවම 2 28 ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව තුල කළමනාකරණ හැකියාව හිමි වෙන්නේ අධ්‍යයන අංක 4 තියෙන්නේ සහතික පත්‍ර මට්ටම. ඒකේ තියෙන ස්වාධීනව වැඩ කරන්න පුළුවන් බව. අධ්‍යයන 5 කියන්නේ ඩිප්ලෝමාව. ඒකේ තියෙන්නේ සුපර්විෂන්. ඒ කියන්නේ සුපරීක්ෂණ හැකියාව. අධ්‍යයන අංක 6 කියන්නේ කළමනාකරණ මට්ටම. කියන්නේ 6 ඩිප්ලෝමා කියන ලෙවල් එක.
කළමනාකරණ අධ්‍යයන අංක 6 අංක 7 කියන්නේ ග්‍රැජුවේට් ලෙවල් එක. උපාධි මට්ටම අංක 7 7 එතකොට අපිට හම්බ වෙන්නේ නවෝත්පාදන හැකියා සහ නව නිර්මාණකරණයේ වගේ සුදුසුකම් තමයි ඇතුළත් වෙන්නේ. එතකොට මේක ආයෙ කියන්න 4 ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්කම තියෙන සහතික පත්‍රය, 5 සුපරීක්ෂණ හැකියාව සහිත ඩිප්ලෝමා තත්ත්වය, 6 කළමනාකරණ තත්ත්වයේ සහිත 6 ඩිප්ලෝමා උසස් ඩිප්ලෝමා තත්ත්වය, 7 නවෝත්පාදන හැකියාව සහිත වන උපාධි තත්ත්වය. එතකොට මේ විදිහට MBQ levels වල උත්තරය 6 කියන්නේ පිළිතුර 3. NVQ ගැන කියලා දුන්නා නේද ගිය සතියේ? NVQ මතකයිනේ? දේශී එකක් නේද? ජාතික වෘත්ති සුසුකම් රාමයේ අධීර අංක 7යි. මුල් අධීර 4 තියෙන්නේ එතකොට සහතික පත්‍රයට කර මූලික සුසුකම් ඇතුලේ 4 ඉඳලා අපිට තියෙනවා අධීරයන් අංක 3ක් 4ක්. ඒ කියන්නේ 4 5 6 7 අංක කියන අධීරයන් තුලදී අපිට තියෙන හැකියාව තමයි ඔය ප්‍රශ්නේ ඇතුලේ අපි ඔය දල වශයෙන් කතා කරේ. අපේ රටේ පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සංගරාව රචනා වෙන්නේ දඹදෙණි යුගයේ තුල 13 වන සියවසේ දඹදෙණි යුගයේ රචනා වෙච්ච කෘතියක් විදිහට අපි හඳුන ගන්නවා 3 පිළිතුර. 30 උඩින් දාමුනේ. 7 මට්ටම උපාධි තත්ත්වය. 7 කියන්නේ උපාධි NVQ වල පුතේ අහ ප්‍රශ්නෙකට උත්තරයක් දෙන්න සෙට් එකට 7 තියෙන්නේ උපාධි මට්ටම. උපාධි මට්ටමේදී ඔයාලට ලැබෙන්නේ නවෝත්පාදන හැකියාව, නව නිර්මාණකරණයේ වගේ හැකියාවන් සහිත වන අධ්‍යය. දැන් ඔයාලට උපාධියක් තියෙනවනේ අපි ගත්තොත් පිළිගත් රාජ්‍ය උපාධිය කියන්නේ නවෝත්පාදන හැකියාව තියෙන්න ඕන ඔයාලට. NVQ මට්ටමේදී නම් 7 ගන්න කෙනෙකුට තියෙනවා. අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල උපාධි මට්ටම 7 ගත්තා, උපාධි මට්ටම ගත්තා. ඒකට 7ට සමානයිනේ. මොනවද තියෙන නවෝත්පාදන හැකියාව. ඔය තියෙන්නේ ගෙදර තොටිල්ලේ නේද? අපි හදපු නවෝත්පාදන තොටිල්ලේ. එහෙමද? අන්න නැත්තම් තව බිම පෙරලි පෙරලි යඬනවා. වෙයි NVQ වල 7 ගත්ත කෙනෙකුට ලෙවල් 7ට ගියපු කෙනෙකුට උපාධි මට්ටමේ සුසුකමක් තියෙනවා කියලා පිළිගන්නවා වගේම නවෝත්පාදන හැකියාව යාලට තියෙනවා. 30ට උත්තරය වෙන්නේ ලෝකේ කෘත්‍රිම බුද්ධිය. මේ ආණ්ඩවල මේ කෘත්‍රිම බුද්ධිය කියපුවම මේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය. උත්තරේ තියෙන 3 නිවැරදි පිළිතුර 30. මුන් මේ IT වලින් එහාට AI වලට යන්න ගියපු රටවල් අතර ඉස්සරහට යන රටක්. දැන් ඔයගොල්ලෝ දන්නවද මේ ගිසතිය අපිට ලැබෙනවා ජාත්‍යන්තර මාධ්‍ය තුලින් ලියන නිවුස් එකක් විදිහට මේගොල්ලෝ රටේ. දැන් ඔය chat GPT plus වගේ කෘත්‍රිම බුද්ධි මෙවලුමක් මේක රටේ ජනතාවට ෆ්‍රී දෙන්න මේගොල්ලෝ සැලසුම් කරනවා. plus කියන්නේ මේකේ paid version එක. ඉතින් මේක ඇතුලේ දැන් හරි ලස්සන වැඩක්. මොකද ඒ රටේ මිනිස්සු කල්පනා කරලා තියෙනවා ඉස්සරහා ගැන. කෘත්‍රිම බුද්ධිය පිළිබඳව විශ්වවිද්‍යාලයක් තියෙනවා මේ රටේ. එමගින්ම AI වලින් බලගැනෙන රටක් විදිහට ලෝකයේ පළවෙනි AI රාජ්‍ය බවට පත් වීම එක්සත් අරාබි එමිර් රාජ්‍ය මේකට සැලසුම් කරපු කාරණාවක්. ඉතින් මේකත් එක්ක එක්සත් අරාබි එමිර් අපිට ඉස්සරහට අවුරුදු 3-4කදී වෙනස්ම ගමනක් යනවා බලා ගන්න පුළුවන්. දැන් මේ රටේ මිනිස්සුන්ට දැන් අපි දන්න chat GPT වගේ අපේ රටට පාවිච්චි කරන්න පුළුවන් නේ. අපි ගොඩක් වෙලාවට ප්‍රොෆෙෂන් එකක් පාවිච්චි කරන්නේ නැහැ. අපි ඒක paid version එක නෙමෙයි නිකන් අපිට ලැබෙන කොටසක් එක්කනේ අපි ඉන්නේ. මේක මුදල් ගෙවලා ගන්න පුළුවන් පහසුකම් ටික නොමිලේ මිනිස්සුන්ට දෙන්න තීරණය කරා මේ පසුගිය සතියේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය. කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශ්වවිද්‍යාලය පවතන්නේ එක්සත් අරාබි එමිර් වල. ඉතින් මේගොල්ලෝ ගැන මතක තියාගෙන ඉන්න පේපර් එකේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ලොකෙට් එක යනවා ඉස්සරහට ඒගොල්ලෝ හරි වේගෙන්. ඔන්න බහු වර්ණ කොටසේ ප්‍රශ්න 30ට උත්තර දීලා ඉවර කරගත්තා. කියන්නකො බලන්න 31 වෙනි ප්‍රශ්නටත් උත්තර. 31 වෙනි ප්‍රශ්නට උත්තරේ තමයි 30 දී ඔය මතක් කරලම දුන්නේ දෙයියනේ. කෘත්‍රිම බුද්ධිය. 9 වෙනි කාර්මික විප්ලවය. ඒ කියන්නේ කාර්මික යුගය. fourth IR කියන level එක. Industrial Revolution level 4 එකේ අපි ඉන්නේ දැන්. ඒ වගේ තැනකදී ලෝකේ ගොඩාක් දුරට කතා කරන ප්‍රධානම බලගැන්වෙන සාධකය වෙන්නේ කෘත්‍රිම බුද්ධිය AI. virtual technologies එතකොට AI කියන සාධක මත තමයි 9 වෙනි කාර්මික යුගය ආරම්භලා තියෙන්නේ. ඒතකොට 9 වෙනි කාර්මික යුගයේ ඇතුළේ තමයි දැන් අපේ රටක් ලෝකේ අනිත් රටවලුත් ඉන්නේ. නමුත් අපි තාමත් ඒ තාක්ෂණික අංශ කෙරෙහි යනකොට අපි ටිකක් ගොඩාක් පස්සෙන් ඉන්නේ තාම. ඒතකොට ලෝකේ රටවල් අපිට වඩා වේගෙන් ඉස්සරහට යනවා කෘත්‍රිම බුද්ධිය වගේ දේවල් පාවිච්චි කරලා. උත්තරය 30ට නේද අහන්නලානේ. 30ට උත්තරේ පුතේ 3. 31. කෘත්‍රිම බුද්ධිය. AI කියන්නේ artificial intelligence. හරි? 32.
උසස් අධ්‍යාපනය උසස් අධ්‍යාපන ප්‍රවේශය තුළ 32 බලමු. උසස් අධ්‍යාපන ප්‍රවේශය තුළ ප්‍රවේශය ඉහළ නැංවීමට අදහස් කරගනිමින් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් හඳුන්වලා දුන්නේ 2017. මිලියන 1.1ක්. ඒ කියන්නේ ලක්ෂ 11ක් දක්වා ණය ලබා ගත හැකි ක්‍රමයක් හඳුන්වලා දෙනවා. 31කට උත්තරේ පුතේ කෘත්‍රිම බුද්ධිය AI. බෝඩ් එක බලන්න. 31කට කෘත්‍රිම බුද්ධිය. Artificial Intelligence AI. ඒ T වගේද නෑ AI. ඊළඟට 2017 32කට උත්තරේ වෙන්නේ. මේකෙදි මිලියන 1.1ක ණය මුල. ඒ කියන්නේ ලක්ෂ 11ක් නේ. මිලියන 1.1 වෙනකම් ගන්න පුළුවන් chance එකක් හදලා දුන්නා 2017 වර්ෂයේ සිට. දැන් රාජ්‍ය විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙන සිසුන් ඉන්නවනේ. තමන් ගත්තොත් අපේ රටේ ගත්තොත් 40000කට වගේ තාම අවස්ථාව තියෙනවා. තමන් නමුත් සුසුකම් ලබන ප්‍රතිශතය ඉතා ඉහළයි. 64ක් 65ක් වගේ අතර ප්‍රමාණයක් උසස් අධ්‍යාපනයේට සුසුකම් අවස්ථාව ලබන උසස් පෙළේ. නමුත් එයාට පෞද්ගලිකව උසස් අධ්‍යාපන හදාරීමට අවශ්‍ය කරන ප්‍රතිපාදන සහ මුදල් ප්‍රශ්න තියෙන අයට මේ විදිහේ ණය යෝජනා ක්‍රමයක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් තුළ පහසුකම් ලබන්න පුළුවන් උසස් අධ්‍යාපනය වෙනුවෙන් එය 2017 සිට හඳුන්වලා දීපු එකක්. විශේෂ අධ්‍යාපනය සහ අන්තර්කරණය පිළිබඳ ජාතික ආයතනය. දැන් විශේෂ අධ්‍යාපනය සහ අන්තර්කරණය අපේ රටේ විශේෂ අවශ්‍යතා ආධාරණ දරුවන්ටත් සාමාන්‍ය දරුවන් සමග අධ්‍යාපන ලැබීම පිළිබඳ අවශ්‍ය පහසුකම් සැලසපු රටක්. අන්තර්කරණ අධ්‍යාපනයේ ක්‍රියාත්මක වෙනවා අපේ රටේ. අන්තර්කරණය ගැන මම ඉස්සරහට කියලා දෙනවා. මේ යටතේ අපේ රටේ තියෙනවා ජාතික ආයතනයක්. මේක තියෙන්නේ ඔය කහතුඩුව ප්‍රදේශයේ වෙනිවැල් කොළ කියන ප්‍රදේශයේ කහතුඩුව වෙනිවැල් කොළ කියන ප්‍රදේශයේ තමයි මේ ආයතනය තියෙන්නේ. මේක මේ ශිෂ්‍ය යෝධා ජාතික ආයතනය. ශිෂ්‍ය යෝධා කියලා ලියන්නේ කොහොමද? ශිෂ්‍යයා නෙමෙයි ශිෂ්‍ය යෝධා. මොනවද ලියන්නේ? ශිෂ්‍ය යෝධා ජාතික ආයතනය. කහතුඩුව වෙනිවැල් කොළ ප්‍රදේශයේ තියෙන. මතක තියාගන්න ඒ ආයතනය අපිට ඉස්සරහට ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන් එකක්. ශිෂ්‍ය යෝධා ආයතනය 33 34. ආබාධ දරුවන් වෙනුවෙන් කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෙවන ළමා සුරකුම් මධ්‍යස්ථානයේ ආයති. ඒකේ නම ආයති. 34ට. දැන් මේ ප්‍රශ්න කීපයක්ම තියෙන්නේ අපේ රටේ විවිධ අධ්‍යාපන ආයතන පිළිබඳවනේ. එතන එක ළඟම කීපයක් දැම්මේ. විශේෂ අධ්‍යාපනය පිළිබඳ සහ අන්තර්කරණය පිළිබඳ ජාතික ආයතනයේ ශිෂ්‍ය යෝධා තියෙනවා. කහතුඩුව වෙනිවැල් කොළ ප්‍රදේශයේ. එතකොට ආයතී තියෙනවා කැලණි විශ්වවිද්‍යාලය අනුබද්ධ රාගම වෛද්‍ය පීඨය තුල. රාගම වෛද්‍ය පීඨයත් එක්ක මේක කටයුතු සිද්ධ වෙන්නේ. කැලණි විශ්වවිද්‍යාලය සහ අනුබද්ධිතව. එතකොට මේක ඇතුලේ බන්ධනාගාර රැඳවියන් වෙනිනක ප්‍රශ්න 35. තවත් ප්‍රශ්නයක් තියෙනවා මේ විදිහට. බන්ධනාගාර රැඳවියන් ක්‍රියාත්මක වන පාසලේ නම සුනීත විද්‍යාලය. මේක තියෙන්නේ හෝමාගම වටරට ප්‍රදේශයේ සුනීත විද්‍යාලය. මේකත් අපිට හඳුන ගන්න සහ ගොඩක් තරඟ විභාගවල අහපු එකක්. සුනීත විද්‍යාලය බන්ධනාගාර රැඳවියන් ක්‍රියාත්මක වන පාසලේ නම හෝමාගම වටරට ප්‍රදේශයේ තියෙන. බෝඩ් එක දාන්න ඕනේ නැහැ නේ අපි දන්න කාරණාවක්. 36 බලමු. විශ්ව දින තක්සලා විදියට ඔය ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට ආරම්භ කරපු පාසල තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශ්වෝදා ජාතික පාසල. ඒක විශ්වෝදා. ඒක අරක ශිෂ්‍ය යෝධා අරක ශිෂ්‍ය යෝධා මේක විශ්වෝදා. දුමනන්නේ දාලා තියෙන්නේ දවස්වල. අමුතුම ලේසි නම් දාන්න තිබ්බ නැද්ද නේ? කියවෙන්නේ නැහැ. විශ්වෝදා ජාතික පාසල. මේක උත්තරේ කීයටද? 36ට. 37. 2016 වසරේ ඉදිරිපත් කරපු ජාතික අධ්‍යාපන පොදු අරමුණු තමයි තාමත් අපිට හඳුන්වන්නේ. ඊට පසුව ප්‍රධාන අරමුණු ඉදිරිපත් කිරීමේ වාර්තාවක් අපිට ලැබුණ නැති නිසා අපිට තාම උත්තරේ 9 කියලා ලියන්න වෙනවා. අපේ රටේ ජාතික පොදු අරමුණු 37 9 කියලා ලියන්න. 9යි. මේ 9 ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් ආ. මේ 9ම අපි කියලා දෙනවා පන්ති. මොකද අධ්‍යාපනයේ ජාතික පොදු අරමුණු මත තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම හඳුනා ගන්න පුළුවන්. නිසා මේ ගැන ඉගෙන ගන්න එක හොඳයි. ඊළඟට එනවා 35ට උත්තරේ ලියා ගන්න බැරවලු පුතේ. සුනීත විද්‍යාලය හෝමාගම වටරැක. සුනීත විද්‍යාලය හෝමාගම වටරැක 35ට
36 විශ්වෝදා ජාතික පාසල 37ට පිළිතුර 9යි. ඊළඟට අහනවා චරිතායන වශයෙන් 38. අපේ චරිතයට අනුව පුද්ගලයන්ගේ ඉගෙනුමට බලපාන ප්‍රධාන සාධක මොනවද කියලා. ලේසි ප්‍රශ්නයක් 38. 38ට බලමු උත්තර. බුද්ධිය. බුද්ධි මට්ටම බලපාන. හරි. ස්මෘතිය කියන්නේ මතක ශක්තියනේ. මතක ශක්තිය බලපාන. නැතුලි හෝමාගම කියන්නේ දිස්ත්‍රික්කයක් නෙමෙයි පුතා. කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රදේශයේ වටරට. හෝමාගම කියපුවම ගම් ගොඩක් තියෙනවා මෙහි වටරට. හරි. හෝමාගම වටරට. ඒක කොළඹ දිස්ත්‍රික්කයටයි තියෙන්නේ නේ. පැහැදිලි නේද ඒක? ඒ යන්නේ අර සුනීත විද්‍යාලය ගැන. සමහරවිට දැන් ඔය වීඩියෝ බලන අයට මේ ප්‍රශ්නකදී මොකද උතික මම කියන්නේ ඉතින් chat එකට දෙන උත්තරයක් ඔය දෙන්නේ. ඒ වෙලාවටම අහන ප්‍රශ්න සමහර වෙලාවට ඒ වෙලාවට අපි උත්තර දෙන්න වෙනවනේ. 38 39. මේකට බලන්න 38ට තව උත්තර ගන්න පුළුවන්. බුද්ධිය පෙළඹවීම. පෙළඹවීම. අවධානය යොමු කිරීමකදීකුත් ගන්නවා අවධානය. හරි. ඔකට තව සංජානනය වගේ එකක් ගන්න පුළුවන්. මම උන් දෙක තුනක් මතක් කරනවා. සාමාන්‍ය තුනක් අහලා තියෙනවා. ඔයාලගේ පේපර් එක ඇතුලේ කවුරුත් දෙකක් තමයි ප්‍රශ්න කරන්නේ. මම කීපයක් දුන්නා. බුද්ධිඵලය, බුද්ධි මට්ටම, ස්මෘතිය, පෙළඹවීම, අවධානය, සංජානනය කියලා කියන්නේ. හරි. ඒ වගේ කීපයක් අපි එකතු කරගමු. අපේ බුද්ධි මට්ටම එහෙම නැත්නම් අපේ ඉගෙනුමට බලපාන සාධක විදියට. 37ට පිළිතුර දෙක ඩිලානි පිළිතුර 37ට 9යි 37ට sorry 37ට 9යි ජාතික පොදු අරමුණු. ඇයි අහවෙ නැද්ද සිස්ලයිට බලන්න රෙකෝඩින් එක මොකද කට්ටිය ඉඳාගත්තද විශ්වෝදා ජාතික පාසල 36 විශ්වෝදා ජාතික පාසල 37 අරමුණු 9යි 38ට තමයි මම බෝඩ් එක දැම්මේ බුද්ධිය පෙළඹවීම ස්මෘතිය සංජානනය එතකොට සංකල්ප මේ සාධකත්වද නැතුලත් කරන්න පුළුවන් අවධානය වගේ කරුණු. රෙකෝඩින් එක බලන්න මිස් වුණා නම් රෙකෝඩින් එකේ අපි කියලා තියෙනවා හැම ප්‍රශ්නෙම උත්තර. 39 කාර්යක්ෂම ඵලදායී ඉගෙනුම් ගැනීම ක්‍රම තුනක් ලියන්න කියනවා. එහෙම නැත්නම් සඳහන් කරන්න ඕන. කාර්යක්ෂම වෙන්නත් ඕන, ඵලදායී වෙන්නත් ඕන. ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රම තුනක් සඳහන් කරන්න. මොකද මේකට දාන්නකො බලන්න උත්තර පුළුවන් නම් ඔයගොල්ලෝ. මට ආසයි මේ ප්‍රශ්නෙට උත්තර දාන්නද බලන්න. 39 කාර්යක්ෂම ඵලදායී ඉගෙනුම් ක්‍රම. දැන් ඉස්සෙල්ලා අපි කියපු එකක් එක්ක ඔයාලට හම්බ වෙන්න තිබුණා. සාකච්ඡා ක්‍රමේ හොඳයිනේ. විශ්වවිද්‍යාල ජාතික පාසල තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුතේ කුරුණෑගල මගුරුවෙල වත්ත කියන ප්‍රදේශයේ තියෙන කුරුණෑගල තියෙන්නේ. කුරුණෑගල මීගම් පාරේ වෙලා පොඩි දුරක් ගිහිල්ලා හැරෙන්න තියෙනවා කුරුණෑගල තියෙන්නේ. විශ්වවිද්‍යාල පාසල. අපි යන්නේ 39 වෙනි ප්‍රශ්නෙට. ගැටලු ආරක්ෂම ඵලදායී ඉගෙනීම් ක්‍රම. බුද්ධි කලම්බණය ගන්නකො. ලේසි. සාදෝන්න පේපර් එක ඇතුලේ අපි කතා කරන 39 වෙනි ප්‍රශ්න. බුද්ධි කලම්බණය අපි ඉස්සරහට අපේ ක්ලාස් වල කරන එක. ඔයාලා සහභාගීත්වයත් අපි ඔන්ලයින් ක්ලාස් වලදී කොහොම හරි ගන්නවා. බය වෙන්න එපා. ප්‍රශ්නයක් මොනවද දත්තයක් තියලා උත්තර හොයන්න දෙනවා අපි. ඒකත් එක්ක මේ කරුණ ඉගෙන ගන්න පුළුවන්. අය ගැටලු පාදක. ගැටලුවක් අහලා පිළිතුරුනේ අපි බලන්න ගැටලු පාදක. කණ්ඩායම් ක්‍රියාකාරකමුත් ඇතුළත් ගන්න පුළුවන්. කණ්ඩායම් සාකච්ඡා. කණ්ඩායම් සාකච්ඡා කරන. ඊට අමතරව මේ ආදර්ශන ඇතුළත් කරන්න පුළුවන් එක. අනාවරණ ශිල්ප ක්‍රම කියලාත් අපිට එකක් දාමු. අනාවරණ. මේවා කියලා දෙනවා ඉස්සරහට. අනාවරණ. අතිනේද අපි අහන්නේ කීපයක්නේ. කීපයක් වන්න අපි ඉගෙන ගත්තා වැඩිපුරත් එක තව ඉස්සරහට තව තියෙන දේවල්ත් එක පැහැදිලි කරගෙන යනවා අපි ක්ලාස් වලදී. අනාවරණ ශිල්ප ක්‍රම, බුද්ධි කලම්බන, ගැටළු පාදක ඉගෙනුම්, කණ්ඩායම් ක්‍රමවේද, සාකච්ඡා කිරීම, ආදර්ශණය, ඔය වගේ කීපයක් අපි දැනට කියාගෙන මතක් කරගෙන 39 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 39න් පස්සේ 40 වෙනි ප්‍රශ්න. මෙන්න බෝඩ් එකේ උත්තර ටික තියෙනවා. අපි යන්නේ ඊළඟ ප්‍රශ්නෙට පැනලා. ඒක වෙගෙන් අපි ඊළඟ ප්‍රශ්නෙට උපකුත්‍ර පාසලක් වෙන මොනවාද කියලා අහනවා. දැන් උපකුත්‍ර පාසල් රජයට පවරා ගැනීම කියලා අපිට ඇහිලා තිනවා තරඟ විභාග වල ප්‍රශ්න පහුගිය. උපකුත්‍ර පාසල් රජයට පවරා ගත්තේ 1960 අංක 5 පනත එන්නේ.
එකක් මතක් කරගන්න. ඉතින් මොකද්ද මේ පණක ඇතුලේ කියන්නේ? උපපුත්‍ර පාසලක් කියන්නේ රජය හෝ වෙනත් පාර්ශවයක් ආධාර ලබා දෙමින් පවත්වාගෙන යන පාසලක්. රජය වෙන්නත් පුළුවන් වෙනත් බාහිර පාර්ශවයක් වෙන්න පුළුවන්. ඒක අපි ගත්තොත් යම් සංවිධානයක් ව්‍යාපාරිකයෙක් ඔය වගේ යම් කිසි බාහිර පාර්ශවයක් ආධාර ලබා දෙමින් පවත්වාගෙන යන පාසලක්. දැන් මේ වගේ පාසල් ඉස්සර රටේ තිබුණා. නමුත් 1960 අංක 5 කියන පනත හරහා මේ සියලුම උපපුත්‍ර පාසල් රජයට පවරා ගැනීම සිද්ධ කරා. කියන්නේ දැන් රජය තමයි පාසල් කළමනාකරන වගකීම දරන්නේ. ඒතර උපපුත්‍ර පාසලක් කියන්නේ රජය හෝ යම් කිසි පෞද්ගලික පාර්ශවයක් යම් කිසි වෙනත් පාර්ශවයක් අපි ගමු. රජය හෝ වෙනත් පාර්ශවයක් රජය හෝ වෙනත් පාර්ශවයක් මගින් ආධාර ලබා දෙමින් පවත්වාගෙන යන පාසල් ස්වරූපය. හරිද? ඉස්සරහත් මතකයිනේ ආගමික නිකායන් එහෙම අපේ රටේ පාසල් ආරම්භ කළා පැවැත්වුවා කියලා අපි දන්නවනේ. ලන්දේසි යුගයේ ඉංග්‍රීසි යුගයේ පසු කාලීනව මේ රජයට මේ පාසල් පවර ගන්නවා 1960 අංක 5 පනතත් එක්ක. පොහොත්න පාසලක් කියන්නේ එතකොට රජය හෝ වෙනත් පාර්ශවයක් ආධාර ලබාගෙන රජයේ පාර්ශවයක ආධාර ලබාගෙන ක්‍රියාත්මක වෙන පාසල. ප්‍රශ්නාංක 40ට උත්තර දුන්නා. උත්තර වලින් මොන හරි ගැටලු තියෙන ප්‍රශ්න තියෙනවා තව. මොන හරි ලියන්න මිසුනා නම් කලබල වෙන්න එපා. රෙකෝඩින් එක තව පැයකින් දෙකකින් වගේ අවශ්‍ය ගෲප් එකට එනවා ඔයාට. එතකොට ඒකෙන් නෙත් කවර් කරගන්න පුළුවන්. මොකද සමහර තැන්වල සිග්නල් අඩු ප්‍රශ්න, සමහර අයට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙලා සමහර ඒවා මිසුනා කියලා කලබල වෙන්න එපා. රෙකෝඩින් එක දෙනවා. රෙකෝඩින් එකත් සතියක් නෙමෙයි ඊට වඩා වැඩි කාලයක් බලන්න පුළුවන් වෙන විදිහට දෙන්න තීරණය වෙලා තියෙනවා. ඒ නිසා කලබල කරගන්න එපා. හැබැයි වැඩි කාල ගන්න නැතුව මේ වැඩ මේ වෙලාවෙම ඉවර කරලා දාගෙන යන්න. මොකද මේවා පස්සට තියාගත්තොත් මොකද වෙන්නේ? තව හොඳ දේවල් ඉගෙන ගන්න මොලේට පුරව ගන්න තියෙන කාලය අඩු වෙනවා. දැන් එතකොට පොහොත්තු පාසල් කියලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ පුතා. පොහොත්තු පාසල් කියන සියලුම පාසල් රජයේ පාසල් විදිහට අපි දැන් වර්ගීකරණයට ඇතුළත් කරන්නේ. දැන් පාසල් වර්ගීකරණය ඇතුලේ අපි මේ වචනේ පාවිච්චි කරන්නේ නැහැ. 35ට උත්තරේ පුතේ අය එකපාරක් කියන්න. සුනීත විද්‍යාලයේ හෝමාගම වටරක තියෙනවා. හරි. මේ ප්‍රශ්න අතරේ මිස් වෙච්ච කොටස් තියෙනවා නම් රෙකෝඩින් එක බලන්න. පොහොත්තු පාසලක් කියන්නේ රජය හෝ වෙනත් පාර්ශවයක් ආධාර ලබා දීලා පවත්වන පාසල. right උත්තර දීලා තියෙන්නේ රජය හෝ වෙනත් පාර්ශවයක ආධාර ලබාගෙන යන පාසල් උපපුත්‍රයි. 1960 අංක 5 පනතින් මේවා රජයට පවරගත්තා කියන කරුණ වැදගත්ව මතක තියාගන්න. හරි. එතනින් එහා පැත්තේ පොඩි නෝට් එකක් තියෙනවා. ඒ නෝට් එකේ තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2015 දී සම්මත කරගත්ත තිරසර සංවර්ධන අරමුණු ඇතුලේ අරමුණු අංක 17ක් තියෙනවා. ඒ අරමුණු අංක 17න් අංක අරමුණු 4 වෙන්නේ අධ්‍යාපනය. ඒ අධ්‍යාපනයට අදාළව තියෙන අරමුණේ පැහැදිලි ස්වරූපය තමයි ඔය තියෙන්නේ. හරිද? ඔය කියව ගන්න. එතකොට ලෝකයේ 2030 දී අධ්‍යාපනය ළඟා කරගන්න අවශ්‍ය කරන විදිහ ගැන කතා කරන තිරසර සංකල්ප ඇතුලේ අධ්‍යාපනයේ අරමුණු අංකය 4 එහි යටතේ තියෙන ඡේදයේ මත යටතේ තියෙන පැහැදිලි කිරීම කොටස තමයි මම ඔය print කරලා තියෙන්නේ. ඔක අනිවාර්යෙන් බලා ගන්න මතක තියාගන්න. හරි. ඒක කියව ගන්න ඕන කාරණාවක්. ඉතින් ඒක මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒක හිමිට කියවන්න. කියවලා ඒක ඇතුළේ ඉස්සරහට ඇහෙන ප්‍රශ්න આવොත් ඒකට උත්තර දී ගන්න පුළුවන් වෙන විදිහට අපි ඒක සුසුකම හදාන්නේ. alright. දැන් අහන්න ප්‍රශ්න. දැන් අහන්න තියෙන ප්‍රශ්න. දැන් ප්‍රශ්න හා සාකච්ඡා වේලාව. 1960 අංක 5 පනත ශකිලා 1960 අංක 5 කියන පනත තමයි උපගුත්ත පාසල් සහ ගුරු විද්‍යාල රජයට පවරා ගැනීමේ පනත කියලා ඉදිරිපත් වුණේ. නිසා මතක තියාගන්න පාසල් රජයට පවරාගෙන කළමනාකරණය කරන්න ගත්තේ 1960 අංක 5 පනතත් එක්ක. ඒක පහුගිය එක්සෑම්ස් වල අහලා තිබිච්ච ප්‍රශ්නයක් ගොඩක් අවස්ථාවදී. අපි බලමු ඊළඟට මොනවද අපි දැන් අහන්න තියෙන ප්‍රශ්න අහන්න තියෙනවා අහන්න දැන් උන් පළාත් ගැන පදිංචිය ගැන කෙනෙක් මම අහලා තිබ්බ ප්‍රශ්නයක් අවුරුදු එකමාරක් නම් බෑ පුතා පදිංචිය DS4 එකක් කියන ග්‍රාම නිලධාරී සහතිකයක් ගන්න ඕන පදිංචිය තහවුරු කරලා වසර අවුරුදු 3කට වැඩි කාලයක් මේ පළාතේ පදිංචිය සම්බන්ධව. තමනා දාන්න තියෙන ප්‍රශ්න. එතකොට අද පළාත් දෙකකින් දාන්න පුළුවන් අවස්ථා තියෙනවා යම් යම් අවස්ථාවල ඔයා කාලාත්‍රය මත සුසුකම් ලැබනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. ජාතික පාසලක වාසිය කියන්නේ ඉතින් මෙහෙමයි. ජාතික පාසල් 293ක් තියෙනවා. ගුරු සේවයට ඇතුළත් වෙන්නේ එකම ශ්‍රේණියට. ප්‍රායෝගික වාසියකින් එක් එක් විෂයන් අනුව ලැබෙන්න පුළුවන්. විශේෂ වාසියක් විදිහේ පොදු වාසියක් හඳුන්වලා දෙන්නේ නැහැ. ඒක ඇතුළේ ඉතින් විවිධාකාර පාසල් ජාතික පාසල් පිළිවෙල සේවය කරදී යම් යම් විෂයන් තුළ ප්‍රායෝගිකව එක එක්කෙනාට විවිධාකාර ලාභ ලැබෙන්න පුළුවන්. පොදුවේ වාසියක් කියනවා. හෝම් සයන්ස් අයින් නැහැ. අවතාම අධ්‍යාපන ප්‍රතිශාස්ත්‍රන 2026 පිළිබඳ අවසාන අපිට ડોකියුමන්ට් එකක් ලැබිලා නැහැ. ඒ නිසා ඉගෙන යන්න බෑ තාම උත්තරයක්. එතකොට තව එකක් අහන කට්ටිය අහන තව ප්‍රශ්නයක් තමයි මේ
ලස්සන ප්‍රශ්න දෙනවා. මම සාමාන්‍යයෙන් ශාස්ත්‍ර කියන්න දන්නේ නැහැ. ඒක නිසා මොන විෂයන්ද ගැසට් වෙන්නේ කියන එක දන්නේ නැහැ ඇත්තටම. ඒ නිසා තමයි අපි මේ ප්‍රී ක්ලාස් කරගෙන යන්නේ. ඇත්තටම විෂයන් දන්නවනම් අපිට පන්ති පටන් ගන්න තිබුණා කලින්ම. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි විෂයන් දන්නේ නැතුව අපි පන්තියක් එහෙම පවත්වාගෙන ගියේ නැහැ, යන්නේ නැහැ. ඒක තමයි කවුද ඇතුළට එන්නේ, කවුද එළියට යන්නේ කියන එක අපි දන්නේ නැති නිසා. සමහර විෂයන් ගැසට් වෙන්න පුළුවන්. සමහර විෂයන් ගැසට් වෙන්න අවස්ථාවක් නැඹුව තියෙන වේකන්සි ප්‍රමාණය තාම කැල්කියුලේට් වෙනවා ගොඩක් පළාත්වල. ඉතින් වේකන්සි ප්‍රමාණය කැල්කියුලේට් කරලා අවසාන වෙනකන් අපිට කියන්න බෑ මේ විෂය ගැසට් වෙයිද නැද්ද කියන එක. ඒකෝට ගොඩාක් අය මම අහන ප්‍රශ්නයක් තමයි මේ විෂයන් නේද මේ විෂයන් නැති වෙයිද කියන. ඒකට මට නිශ්චිත උත්තරයක් දෙන්න බෑ ගැසට් නැතුව. නිල තොරතුරක් සාමාන්‍යයෙන්ම පන්තියකදී තොරතුරක් ඉදිරිපත් කරන්නේ නිල වශයෙන් මට ඒක පැහැදිලිව ලැබුණොත් විතරයි. එහෙම නැත්නම් අර ලැබෙන නිල නොවන තොරතුරු මම කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. ජාතික භාෂා ගැසට් වීමක් පිළිබඳව බලාපොරොත්තු සහගතව ඉන්නවා. හරි. ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ මොනවා ගැසට් වේද වෙන අධ්‍යාපනය පැත්තෙන් නෙමෙයි තියෙන්නේ ප්‍රායෝගිකව අද දවසේ තියෙන තත්ත්වය පිළිබඳනේ. ජාතික පාසල් 396යි. ජාතික පාසල් පිළිබඳව අපිට 2003 දී 2023 සංගණන වාර්තාවකින් දත්තමත් 396යි. ලිඛිත විභාගය පාස් වුණොත් ප්‍රායෝගික විභාගයක් නැහැ. ලිඛිත විභාගයේ සමත් වුණොත් ආයක හොඳට මතක තියාගන්න ගුරු විභාගයේ තුල ලිඛිත විභාගයේ සමත් වුණාට පස්සේ සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඊළඟට තියෙන්නේ ප්‍රායෝගික විභාගයක් නෙමෙයි ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක්. ඔයා ප්‍රායෝගිකව විනාඩි 5ක් උගන්වලා පෙන්වන්න ඕන අවස්ථාවක් තියෙනවා. ඒක වගේ ගැසට් පත්‍රෙත් තියෙනවා පැහැදිලිව. එතකොට ඔයා නිර්ණායක 5ක් යටතේ ලකුණු 25ක් දක්වා ලකුණු ලබා දීමක් කරනවා. ඒක ඇතුළේ ඔයාලට තියෙන ප්‍රායෝගික පරීක්ෂණය සඳහා පුහුණුව. ඒ සම්බන්ධව අපි වීඩියෝ එකක් කරලා අපේ channel එකට කලින් දාලා තියෙනවා. ඔයාලා බලන්න අපි YouTube වීඩියෝස් අතරේ පහළට යද්දී ප්‍රායෝගික පරීක්ෂණය සඳහා උදව්වක් විදිහට අපි වීඩියෝ එකක් හදලා තියෙනවා. ඒක බලන්න ඒක දකුණු පළාත් විභාගයට පසුගිය අපි හදපු වීඩියෝ එකක් තියෙනවා. ඒක අපිට තියෙන විනාඩි 5ක් ගණනලා පෙන්නන්න. ආයෙ විභාගයක් නැහැ මෙතනින් එහාට. රයිට්. මම ගොඩක් අය ප්‍රශ්න දැක්කා. ඒ ප්‍රශ්නවලදී ඇත්තටම පොදුවේ අහලා තිබිච්ච කාරණා අපි මුලදී කතා කරපු කාරණාමයි. ඒක නිසා නොදන්න දේ නොදන්නා විදිහට කියනවා. දන්න දේ හරියට කියලා දෙනවා. ඒ නිසා තවමත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශයේ කතා ගැන මම කතා නොකර ඉන්නා. මොකද හේතුව මම මාධ්‍ය එකේ සම්මත නිල වශයෙන් ડોකියුමන්ට් එකක් නැතිව මම සාමාන්‍යයෙන් තොරතුරු ඉදිරිපත් කරන්නේ නැති නිසා. ඒ නිසා අපි බලමු මොනවද වෙන්නේ කියලා. දැනට තියෙන පුරපාඩු ප්‍රමාණය 15300ක් වගේ වේකන්සි ප්‍රමාණයකට අනුමැතිය ලැබිලා තියෙනවා. ඒක තමයි නිල තත්ත්වය. ඒ 15000 ගාන ඇතුලේ 6000ක් ගුරු වෘත්තියට බඳවා ගැනීම තියෙනවා කියන කාරණාව තියෙනවා. නමුත් අපිට තාමත් පළාත් අතරේ විෂය සහ වේකන්සි ප්‍රමාණය ගණනය කිරීම වාර්තා ඉදිරිපත් වෙලා නැති නිසා අවසානට උත්තරයක් දෙන්න බෑ. ඒක අපිට ඉදිරියට ඉගෙන ගන්න තියාගමු. අපි කලබල කරගන්න නැතුව ඉමු. රයිට්. එහෙමනම් අපි අද ලයිව් සෙෂන් එක අවසන් කරනවා. රෙකෝඩින් එක බලන අයත් මතක් කරනවා මේ ගමම රෙකෝඩින් බලන්න. හරිද? අනිත් අහලා දෙන ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා අපි. කරුණු ඉගෙන ගන්න ලබන සතියේ IQ පටන් ගන්නවා.